මේක කොටස් දෙකකට ප්‍රධාන වශයෙන් බෙදෙනවා ගද්‍ය සාහිත්‍ය සහ පද්‍ය සාහිත්‍ය කියලා. ගද්‍ය පද්‍ය කියලා කොටස් දෙකයි සම්භාව්‍ය සාහිත්‍ය ඇතුලේ. එතකොට පද්‍ය සාහිත්‍ය ටිකක් පහුකාලීන වුණාට ගද්‍ය සාහිත්‍ය නම් මුල් යුගයේ පටන් මුල් යුගය කියලා කියන්නේ අනුරාධපුර යුගය. අපි කතා කරන්නේ අනුරාධපුර යුගය. එතකොට ගද්‍ය සාහිත්‍ය පුතේ අනුරාධපුර යුගයේ පටන්ම තිබුණා, ලියවුණා. ඒ පිළිබඳව කරුණු ඕනෑ තරම් ඕනවටත් වඩා කරුණු තියෙනවා මේ සිංහල සාහිත්‍යයේ. හැබැයි මේකේ තියෙන සුවිශේෂීම ලක්ෂණයක් තියෙනවා. මේ ගද්‍ය සාහිත්‍ය බිහි වෙන්න, සම්භාව්‍ය සාහිත්‍ය බිහි වෙන්න පුතේ ප්‍රධාන අරමුණ තේමාව පාදක වුණේ බුදුදහම. ඍජුවම කිව්වොත් බෞද්ධ දර්ශනය බුදුදහම තමයි සම්භාව්‍ය සිංහල සාහිත්‍යයට වස්තු බීජ සැපයුවේ. වස්තු බීජ කියලා කියන්නේ මේකට අරමුණු දුන්නේ, හේතු දුන්නේ, මේ වැඩේ කරන්න කියලා පාර කපලා දුන්නේ මොකද්ද? බුදුදහම. හරි. එතකොට බුදුදහමේ ආభాෂය අනිවාර්යයෙන්ම ලැබුණා වගේම මේ වැඩේ ඉහළින්ම ඉන්නේ කවුද? බුදුදහමේ නැත්නම් බුද්ධ ආගමේ බුද්ධ පුත්‍රයන් වහන්සේලා. ඉහළින්ම කියලා කියන්නේ මේ පොත් රචනා කරන්න මුල්ුණේ මේවට කරුණු හොයාගත්තේ අපේ හාමුදුරුවරු. එහෙනම් බෞද්ධ පසුබිම සිංහල සම්භාව්‍ය සාහිත්‍ය බිහි වෙන්න පැහැදිලි හේතුවක් බවට පත් වුණා. පුතේ අද මම ඔය ඉන්පුට් එකට එහා කරුණු ටිකක් මේ කතා කරන්නේ. මම ඒකයි කිව්වේ යම් හේකින් මේකට සම්බන්ධ වෙන්න බැරි දරුවෙක් ඉන්නවා නම් ඒක අපරාධ. ගද්‍ය සාහිත්‍ය බිහි වුණේ එහෙමයි. අනුරාධපුර යුගයෙන් පටන් ගත්තට පස්සේ පුතේ ඊට පස්සේ අපි දන්නවා අපෝ දයා කුරුගම්පොළ කෝට්ටේ කියලා අපි කෙටියෙන් කියාගෙන තියෙනවා නිකන්. අපෝ දයා කුරු ගම්පොළ කෝට්ටේ නේ යුග ටික මෙහෙම අපි පාඩම් කරගෙන තියෙනවානේ. අපෝ දයා කුරුගම්පොළ කෝට්ටේ කියලා. අනුරාධපුර පොළොන්නරුව දඹදෙනිය යාපහුව කුරුණෑගල ගම්පොළ සහ කෝට්ටේ මේ කියන්නෙම අපේ සාහිත්‍ය යුග ටික තමයි. මේකේ කියවෙන්නේ අපේ සාහිත්‍ය යුග ටිකම තමයි. අනුරාධපුරයෙන් පටන් ගත්තාම පොළොන්නරුව දඹදෙනිය දැන් ඔයාලටම තියෙන පුතේ ඊළඟට අඟුල්මල් දමනය කියලා කතාවක්. අඟුල්මල් දමනය එන්නේ ඊළඟ වසරේදී. නමුත් මේකම පොතේ තියෙනවා. එතකොට ඒක ලියවෙන්නේ පොළොන්නරු යුගයේනේ. අනුරාධපුර යුගයේ ප්‍රශ්න ඇති වෙනවා. පොළොන්නරු යුගයේදී බුදුදහම කඩා වැටෙනවා. මේ කරුණු නිකන් මතකේ විතරක් තියාගන්න. මම මේ කියන කරුණ මේක ලියන්න උත්තර වලට උනේ දැනුමට අවශ්‍ය දෙයක් මේ කියන්නේ. භික්ෂුන් වහන්සේලාට බුදුහාමුදුරුවෝ ගැන පුදුම විදිහට ගුණ වර්ණනා කරන්න ලියන්න ඌමනා වුණේ ඇයි? අනුරාධපුර යුගයෙන් පස්සේ පුතේ චෝලයෝ ආක්‍රමණය කරා අනුරාධපුරය. ශ්‍රී ලංකාව. ඉන්දියාවේ පාණ්ඩ්‍ය, කේරළ, චෝල කියන මේ මිනිස්සු ආක්‍රමණය කරා කියන්නේ ද්‍රවිඩයනවා. ඒ කියන්නේ හින්දු දර්ශනය මෙහෙට එන්න ගත්තා. එහෙම එනකොට බුදුදහමට තිබිච්ච තැන ටික අඩු වෙලා ගියා. ඒ නිසා හාමුදුරුන්ට ඒක හොඳටම රිදුනා. රිදිච්ච නිසා යාලා කල්පනා කරා මෙහෙම ගියොත් පන්සල් ටිකක් නැති වෙලා යනවා. බුදුහාමුදුරන්ට තියෙන වටිනාකම නැති වෙනවා. ඒ නිසා අපි මොකද කරන්න ඕන? බුදු ගුණ ලියන්න ඕන. බුදුහාමුදුරුව වෙනුවෙන් පොත් රචනා කරන්න ඕන. එහෙම තමයි ඔය අමාවතුර එහෙම රචනා වුනේ. ඒවා ලොකු කතන්දර. හැබැයි නිකන් මං කියන්නේ බුදුදහම තමයි මූලික වුනේ. බුදුදහමට පහර එල්ල වෙච්ච අවස්ථා තිබුණා. ඒ තැන්වලදී භික්ෂුන් වහන්සේලා මුල් වෙලා මොකද කරේ? අර රැක ගන්න ඕන තමන්ගේ බුදුදහම නැත්තම් තමන්ගේ ශාස්ත්‍රූන් වහන්සේ උන්වහන්සේ වෙනුවෙන් විශේෂ සාහිත්‍ය පොත් රචනා වුණා. ඒව තමයි අමාවතුර බුත්සරණ කියලා අපි මේ කියවන්නේ. හරි. එතකොට මේ අනුරාධපුර යුගයෙන් පටන් ගත්ත සාහිත්‍ය ওই විදිහට දිගට ඇවිල්ලා මේ කෝට්ටේ යුගය වෙනකොට තමයි පද්‍ය සාහිත්‍යයට එන්නේ. ඒකත් අපිට ඉස්සරහට ඕන වෙනවා. දැනට අපි බලමු අද අපිට අයිති කොටස මේ සම්භාව්‍ය සාහිත්‍ය ඇතුලේ අපිට අදාළ පළවෙනි පාඩම තමයි සතර කම්මන්ත්‍රණය කියන කොටස. ඒක තමයි මෙතෙන්ට සාකච්ඡා කරගන්නේ. සතර කම්මන්ත්‍රණය කියන්නේ සම්භාව්‍ය සාහිත්‍යයේ ගද්‍ය සාහිත්‍යයට අයිති 550 ජාතක පොතට අදාළ කොටසක්. ඒකේ විස්තරය අපි වෙනම කතා කරමු. හරි. එතකොට සතර කම්මන්ත්‍රණයේ පාඩමට යන්න කලින් පුතේ අපි බලමු 550 ජාතක පොත තමයි මේකේ වැදගත්. නැත්නම් සතර කම්මන්ත්‍රණය කියලා කියන්නේ උම්මග්ග ජාතකයෙන් ආපු කොටස කියලා අපි දන්නවා. උම්මග්ග ජාතකයේ එන එක කොටසක්. හරි. උම්මග්ග ජාතකයට කලින් මේ සඳහා මූලාශ්‍ර ග්‍රන්ථය උනේ 550 ජාතක පොත. වැදගත්ම එක අපි ලියාගෙන යන්න. මාත් එක්කම ලියන්න මේ විස්තර. 550 ජාතක පොත. 550 ජාතක පොත තමයි 550 ජාතක පොත තමයි මේ අපි කතා කරන්නේ වස්තු විශේෂ වෙච්ච කරුණ නැත්තම් මූලාශ්‍ර වෙච්ච ග්‍රන්ථය. හරි.
550 ජාතක පොතේ තියෙන ජාතක කතා පොතේ සිංහල පද්‍ය සාහිත්‍යයටත් ගද්‍ය සාහිත්‍යයටත් පුදුම විදිහට බලපෑම්. ජාතක පොත් වහන්සේ කියන ගෞරවනීය නාමය මේකට ලැබිලා තියෙනවා. පුතේ වහන්සේ කියලා හම්බෙන්නේ විශේෂ නිසානේ. වහන්සේ කියලා කියන්නේ ගෞරවනීය බෝධීන් වහන්සේ, පිරිවානා පොත් වහන්සේ, මේ විදිහට වහන්සේ කියන කොටස අපිට අයිති වෙන්නේ එහෙමයි. ජාතක පොත තමයි වස්තු විෂය උනේ. බලමු අපි ජාතක පොතේ තියෙන පසුබිම කොයි වගේද? පාඩම් කරගන්න ඕන ටික මොනවද? අනිවාර්යෙන් පාඩම් කරගත යුතු ටිකක්. අද මම දාලා තියෙන ටියුට් එකටත් මේ උත්තර ලියන්න පුළුවන්. මෙන්න මේ කොටස් ටික. පළවෙනිම එක. 550 ජාතක පොත රචනා වූ යුගය. යුගය තමයි කුරුණෑගල යුගය. හරි? ඔන්න බලන්න මෙතෙන්දිම පාඩම් කරගන්න පුළුවන් දන්නේ නැති කරුණු තියෙනවා. යුගය කුරුණෑගල යුගය. ඊට පස්සේ සියවස තමයි 14 වන සියවස. හරි? 550 ජාතක පොතේ විස්තර මේ කියන්නේ. යුගය තමයි කුරුණෑගල යුගය. සියවස තමයි 14 වන යුගය. ඊළඟට මේ කාලේ හිටපු රජු වැදගත්ම කෙනා රාජානුග්‍රහය තියෙන්න ඕන මේ වැඩේ කරන්න. රජු තමයි 4 වන පණ්ඩිත පරාක්‍රම බාහු රජු. 4 වන පණ්ඩිත පේනවද බලන්න පුතේ බෝඩ් එක පේනවනේ. පණ්ඩිත පරාක්‍රම බාහු රජු. 4 වන පණ්ඩිත පරාක්‍රම බාහු රජු. ඊළඟට මේකේ කතා ප්‍රමාණය කොච්චර තියෙනවද? 550 ජාතක පොත කියලා කිව්වට 550ක්ම නෑනේ නේද? 547යි. කතා 547ක් මේක ඇතුලේ තියෙනවා. ඊළඟට මේ ජාතක පොත රචනා කරන්න ආරාධනා කළේ අනුග්‍රාහක ඇමතිවරයා හැටියට ඉන්නේ. අනුග්‍රාහක ඇමති අනුග්‍රහය කවුද? වීරසිංහ ප්‍රතිරාජ. වීරසිංහ ප්‍රතිරාජ ඇමති තමයි මේ සඳහා ආදර සාදර සමාදර අනුග්‍රහය ලබා දෙන්නේ. වීරසිංහ ප්‍රතිරාජ අමාත්‍යවරයා. යුගය 14 වන යුගය කුරුණෑගල යුගය. සියවස 14 වන සියවස. රජතුමා තමයි 4 වන පණ්ඩිත පරාක්‍රම බාහු රජතුමා. ඊළඟට කතා මේකේ තියෙනවා පුතේ 547ක්. අනුග්‍රහය වීරසිංහ ප්‍රතිරාජ අමාත්‍යවරයා. ඊළඟට මේ ජාතක කතාවක ආකෘතිය කියලා එකක් අපිට ඇහෙනවා. ආකෘතිය බලන්න උඩ වැඩිද කියලා ලියනවා. අනේ පේනවනේ. ආකෘතිය කියලා කියන්නේ කොහොමද ජාතක පොත ජාතක කතාවක් හැදිලා තියෙන්නේ, සකස් වෙලා තියෙන්නේ. හරිම පිළිවෙලයි. පුතේ ඒ කාලේ හිටපු හාමුදුරුවරු සහ මේ කතුවරු මේකේ කතෘ අඥාතය කියන්නේ එක කතුවරෙක් නේ බහු කතෘ කෘතියක්නේ. උන්වහන්සේලා හරි පිළිවෙලයි. බලන්න ආකෘතියේ තියෙනවා කොටස් 3ක්. ඒ විදිහට තමයි යන්නේ. පළවෙනි එක වර්තමාන කතාව. කලබලයක් නැහැ මේ තුෂ්ණෝනේ. හිමින් ලියා ගන්න මම මතන්නේ. ඉවර වුණාට පස්සේ මට කියන්න. මම ඊට පස්සේ තමයි මේව කරන්නේ. ඒ නිසා ගැටලුවක් නෑ. වර්තමාන කතාව. ඊට පස්සේ අතීත කතාව. ඊට පස්සේ පුතේ සමෝදායනය. බර වචනයක්. සමෝදායනය නැත්තම් පූර්වාපර සංදි ගැලපීම. පූර්වාපර සංදි ගැලපීම. හරි? පූර්වාපර සංදි ගැලපීම ඒ කියන්නේ ජාතක කතාවක් කියනකොට ජාතක කතාව කියන්නේ ඉස්සෙල්ලම හේතු වෙන්නේ වර්තමාන කතාව. පුතේ ලියන්න එපා අතීත කතාව කියලා ඉස්සෙල්ලම. මොකද අතීතයට කලින් වර්තමාන කතාව තමයි ඉස්සෙල්ලා කියන්නේ. ඇයි? බුදුහාමුදුරුවෝ ධර්මශාලාවට යනකොට භික්ෂුන් වහන්සේලා කතා කර ඉන්නවනේ. කතා කර ඉන්නකොට බුදුහාමුදුරුවෝ අහන මොනව ගැනද කතා කරේ? කවුරු ගැනද අද කතා කරේ? එතකොට උන්වහන්සේ උත්තර දෙනවා බුදුහාමුදුරනේ අර නන්දහාමුදුරුවෝ. එහෙනම් කවුරු හරි විස්තරයක් නන්දහාමුදුරුවෝ බලන්න එපා. දිව්‍ය ලෝකේ යන්න ගිහිල්ලා දිව්‍ය ලෝකෙ ගිහිල්ලා එහෙ දේවගණෝ දැකලා දේවගණක් ඕන වෙලා මෙහෙ භාවනා කරනවා. හරි කැතයි නේ කියලා හාමුදුරුවෝ කතා වෙනවා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ කියනවා දේශනා කරනවා නෑ කලබල වෙන්න එපා. නන්ද මේ ජීවිතේ විතරක් නෙමෙයි පෙර සංසාරෙත් එහෙම තමයි කියලා ඔන්න කියන මොන කතාවද? අතීත කතාව කියන්න ගන්න. අතීත කතාව කියන්නේ. ඉස්සෙල්ලා කියන්නේ වර්තමාන කතාව. ඒකට පසුබිම් වෙච්ච සිදුවීම. බය වෙන්න එපා මේ ජීවිතේ විතරක් නෙමෙයි පෙර සංසාරෙත් එයා එහෙම තමයි කියන්න තමයි අතීත කතාව කියන්නේ. ඒක තමයි විශේෂත්වය.
ඊට පස්සේ සමෝදායනය. සමෝදායනයේ පූර්වාපර සංදි ගැලපීම කියන්නේ පුතේ චරිත ගලපනවා. එදා බ්‍රහ්මයා වෙලා හිටියේ කවුද? හංසයා වෙලා හිටියේ කවුද? ගිරවා වෙලා හිටියේ කවුද? ඒ බෝසත් වෙච්ච මම්මයි. එදා ඊතලෙන් විද්දේ කවුද? ඒ තමයි දේවදත්ත. මේ විදිහට එදා ජීවිතේ හිටපු චරිතයි අද ඉන්න චරිතයි ගලපනව අවසානයේදී. ඒ බුදුවන මම්ම තමයි එදා හංසයා වෙලා හිටියේ. මේ බුදුවන මම්ම තමයි එදා ගිරව වෙලා අම්මට වී කරල් ගෙනල්ලා දුන්නේ. මේ බුදු වෙච්ච මම්ම තමයි සාම කුමාරයා වෙලා අම්මයි තාත්තයි බලාගත්තේ. ඊතලෙන් විද්දේ දෙවිදත්ත. හරි. එතකොට උදව් උපකාර කරේ ආනන්ද හාමුදුරුවෝ, සරියුත් මුගලන් හාමුදුරුවෝ ආදී වශයෙන් මෙදා චරිත එදා චරිතත් එක්ක හරි අපූර්වට ගලපනවා. අන්න ඒක තමයි කියන්නේ මොකක් කියලාද? සමෝදායනය. ඔළුවේ තියෙන්න ඕන වචනයක්. සමෝදායනය නැත්තම් පූර්වාපර සංදි ගැලපීම කියන කතාව. හරි. මතක තියාගන්න. ඊළඟට වැදගත් මේක පුතේ. මෙතන අපි ලිව්වේ නැති වැදගත්ම කොටස තමයි වැදගත් මේක තමයි 550 ජාතක පොත සඳහා මූලාශ්‍රය. හරි. මූලාශ්‍රය වැදගත් මේක. මූලාශ්‍රය උනේ මොකද්ද? 550 ජාතක පොත රචනා කිරීම සඳහා මූලාශ්‍ර කරගත්තේ පාලි ජාතකට්ට කතාව. පාලි ජාතකට්ට කතාව. බලන්න තේරුණාද කියලා වැඩි දැන්. මහා ගොඩක් කතා කරා ජාතක පොත වටා තියෙන විස්තරේ මේක හාරලා අවුස්සලා ගත්තාම කොහෙන් ඇහුවත් අපිට උත්තර තියෙනවා. යුගය කතෘ කාලයේ මේ සියල්ලම. පාලි ජාතකට්ට කතාව. හරි. ඉස්සෙල්ලම පුතේ මේ ජාතක පොත කියලා කියන්නේ දන්නවනේ බුදුහාමුදුරුවන්ගේ පෙර ජීවිතයේ පිළිබඳව බෝධිසත්ව චරිතය පිළිබඳව කතා. හරි. මූලාශ්‍රය තමයි පාලි ජාතකට්ට කතාව. පුතේ මේ ඔක්කොම කතා තිබුණේ පාලියේ. පාලියෙන් තියෙන ඒවා තේරුම් ගන්න සිංහල මිනිස්සුන්ට බැරි නිසානේ කුරුණෑගල යුගයේදී මේක පරිවර්තනය වෙලා සිංහලට ලියවෙන්නේ. හැබැයි පාලියක ලියුවේ කවුද? ඒකත් ඔළුවේ තියෙන්නේ. පාලි ජාතකට්ට කතාව ලියවෙන්නේ පුතේ අනුරාධපුර යුගයේ හිටිය සුපිරිම හාමුදුරු කෙනෙක් අපිට. ඒ තමයි බුද්ධඝෝෂ හාමුදුරුවෝ. මොන ഘോഷ හාමුදුරුවෝද? බුද්ධඝෝෂ හාමුදුරුවෝ. එතනින්ම ලියා ගන්න පාලි ජාතකට්ට කතාව ලිව්වේ අනුරාධපුර යුගයේ හිටපු හරි අනුරාධපුර යුගය බුද්ධඝෝෂ හිමි. බුද්ධඝෝෂ හිමි. උන්වහන්සේ එකක් නෙමෙයි පොත් ගණනාවක් පාලියෙන් ඉස්සරහට අපිට හම්බෙන ධම්මපදට්ට කතාව සද්ධර්ම රත්නාවලිය ලියන්න වස්තු විශේෂ උනේ ඒකත් උන්වහන්සේ ලිව්වේ. අට කතා සේරම ලියන්නේ බුද්ධඝෝෂ හාමුදුරුවෝ. හරි. අට කතා ටික ලියන්නේ උන්වහන්සේ. අට කතා කියලා කියන්නේ පුතේ පාලියෙන් තියෙන බර ඒවා ටිකක් ලිහිල් කරලා ලියනවට අපි කියනවා අට කතා නැත්නම් අටුවා කියලා. අටුවාවෙත් තියෙන අමාරු වචන තේරුම් ගන්න තමයි ටීකා ලියන්නේ. ටීකාවෙත් තියෙන අමාරු තේරුම් ගන්න තමයි ටිප්පණී ලියන්නේ. අහලා ඇති අටුවා ටීකා ටිප්පණී සන්නස් කියලා පොත් ගොඩාක් තියෙනවා. මේ කියන්නේ විෂය කරුණු වලට අමතරව. හැබැයි දැනගන්න අටුවාවක් කියන්නේ මොකක්ද? දැන් ඔන්න බලන්න පුතේ විස්තරය. ඊට පස්සේ කතෘ ඕනම පොතක අපි කතෘ කාලයේ යුගයේ එහෙමනේ කතා කරන්නේ. කවුද කතෘ මේකේ? බලන්න මෙතන ලියුවොත් පේනවා. හරි. කතෘ. පුතේ මේකේ කතෘ අපිට මේ ජාතක පොතේ කතෘ හොයන්න බැහැ. මේක කියන්නේ මොන කතෘ කියලාද? බහු කතෘක කෘතියක්. මේක බහු කතෘකයි. බහු කතෘකයි. කතුවරු ගොඩයි. බහු කතෘක කෘතියක්. හරි. මේකේ කතුවරු ගොඩක් ඉන්නවා. කතුවරු ගොඩක් ඉන්නවා කියලා අඳුරගෙන තියෙන්නේ භාෂා ලක්ෂණ වලින් එක්කෙනෙක් ලිව්වනම් පුතේ දැන් මම ලියන පොතක් කවදම හරි මම දැක්කත් මං අඳුරනවා. මොකද මගේ භාෂාවක් තියෙනවා. මට උරුම වෙච්ච විදිහක් තියෙනවා. හැබැයි මගේ එක විදිහක් භාෂා අපි ලියන විදිහත් එක්කම තව කෙනෙක් තව ඒ අස්සේ ලියලා තිබුණොත් දන්න මේක එකම කෙනා නෙමෙයි. කතා විලාසය වින්‍යාසය තුල වෙනස්කම් තියෙනවා. ඒ නිසා මේක තීරණය කරලා තියෙනවා 550 ජාතක පොත ඒක කතෘක කෘතියක් නෙවෙයි බහු කතෘක කෘතියක්. මගේ කතාව ඇතුලේ පුතේ අහුවෙන හැම වටිනා වචනයක්ම ඔයා මතක තියාගන්න සටහන් කරගන්න උත්තරේට නියමයට දාන්න පුළුවන් එතකොට. හරි? කෙලින්ම අපිට ලියන්න පුළුවන් 550 ජාතක පොත වනාහි ඒක කතෘක කෘතියක් නොවේ. එය බහු කතෘක කෘතියකි. ලස්සනට ලියන්න පුළුවන්. එහෙම ලියන ਵਿਚාරවලට මාර තැනක් තියෙනවා. ඇයි? පද ටික හරියට ගැළපීලා තියෙනවනේ. ලස්සන වචන තියෙනවනේ. ලස්සන විතරක් නෙමෙයි ඒවා බර තේරුම් තියෙනවනේ. එනිසා ඒක කතෘක කෘතියක් නොවේ බහු කතෘක කෘතියකි කියලා හරි අපූර්වට ලියන්න පුළුවන්. මේ බහු කතෘක කෘතියකි. එහෙම දාන්න පුළුවන්. හරි? දැන් පුතේ අපි බලමු ටිකක් මේකේ විස්තරේ නැවත මතක් කරලා ලියපු එකට අමතරව ඔළුවේ දැන් තියෙන්න ඕන මේ වැඩේ.
550 ජාතක පොත ලිව්වේ බහුකත්රු නැත්තම් එක්කෙනෙක් නෙවෙයි. මේක ලියවිච්ච යුගය තමයි මොන යුගයද? මතක් කරන්න. කුරුණෑගල යුගය. කුරුණෑගල යුගය ඔළුවේ තියෙන්න ඕන. 550 ජාතක පොත අහු වෙනවා 11 වසරේ පාඩම් දෙකකදීම අපිට ඕන වෙනවා. එකක් මේ සතර කම්මන්ත්‍රණය ගුත්තිල කාව්‍ය. ගුත්තිල කාව්‍ය. ඒ ගුත්තිල ජාතකයේ තියෙන්නේ 550 ජාතක පොතේනේ. එතකොට ඒකටත් මේ ටිකමනේ ඕන වෙන්නේ. එතකොට මේ පාඩමේ මේ පූර්විකාව ආයෙ කෑ ගහන්න ඕනේ අපිට. එක වැඩයි දෙකම අහු වෙනවා. එහෙනම් අහනවා අනිවාර්යෙන් විභාගයට ප්‍රශ්නවලදී 550 ජාතක පොතෙන් මොනවා හරි තැනකින් කැලලක් එනවම තමයි. එක්කෝ යුගය, එක්කෝ රජතුමා, ඒ මොකක් හරි. දැන් අපි නිකන් හිතින් කවුද අපිට එකතු වෙන දරුවෝ ටික බලන්න හිතින් මතක් කරලා කොහොමද මේ වැඩේ 550 ජාතක පොතේ කවුද මේ තුෂේතර බලමු. 550 ජාතක පොත ලියවිච්ච යුගය මොකද්ද? ඉතින් මතක් කරන්න. කුරුණෑගල යුගය. ඊට පස්සේ පුතේ මතක තියාගන්න පොඩි ට්‍රික්ස් එකක් තියෙනවා. ඒකත් මේකම කියලා දෙන්න. මොකක්ද දන්නවද? හතරේ කෑලි වැඩි සීන් එකක් නැද්ද මේක? නිකන් බලන්න. මේ පාඩමේ නම මොකද්ද? සතර කම්මන්ත්‍රණ. කන් හතරයිනේ. සතර කම්මන්ත්‍රණය කිව්වහම ඒකේ තියෙන්නේ හතරයි. මේක ලියවිච්ච යුගය ගත්තොත් 14 වන සියවස. ඒකත් පොඩි හතරට සම්බන්ධ සිද්ධියක් තියෙනවා. මේක හිටපු රජතුමා ඇහුවොත් 4 වන පඬිත පරාක්‍රම බාහු. හතරත් එක්ක තියෙනවා ටිකක් ගැළපිලි. නේ? ඔළුවේ තියාගන්න පුළුවන් සතර කම්මන්ත්‍රණේ 14 වන සියවස 4 වන පඬිත පරාක්‍රම බාහු රජු. කෑලි 3ක් විතර එතනම ටග්ගාලා සම්පූර්ණ වෙනවා. පාඩමේ නමත් එක්ක. ඒ මතක තියාගන්න. ඊළඟට මේ සඳහා වස්තු විශේෂ මේ මූලාශ්‍ර කරගත්ත කෘතිය කුමක්ද? මොන ජාතකට්ට කතාවද? පාලි ජාතකට්ට කතාව. පාලි ජාතකට්ට කතාව. පාලි ජාතකට්ට කතාව මූලාශ්‍ර කරගෙන 4 වන පඬිත පරාක්‍රම රජ දවස 14 වන සියවසේ කුරුණෑගල යුගයේදී වීරසිංහ ප්‍රතිරාජ අමාත්‍යවරයාගේ ආරාධනාවෙන් බහුකත්‍ර මණ්ඩලයක් විසින් කතා 547ක් ඇතුළත්ව කරන ලද අපේ සිංහලයේ මහා ධර්ම ග්‍රන්ථය තමයි 550 ජාතක පොත් වහන්සේ කියලා කියන්නේ. ඔච්චරයිනේ කතාව. ආයිවතාවක් අපි කියමු. කුරුණෑගල යුගයේ 14 වන සියවසේ 4 වන පඬිත පරාක්‍රම බාහු රජතුමාගේ දවස වීරසිංහ ප්‍රතිරාජ අමාත්‍යවරයාගේ ආරාධනාවෙන් පාලි ජාතකට්ට කතාව මූලාශ්‍ර කර ගනිමින් බහුකත්‍ර මණ්ඩලයක් විසින් කතා 547ක් ඇතුළත් කොට කරන ලද සිංහලයේ මහා බණ පොත නැත්නම් ජාතක පොත් වහන්සේ තමයි මේ රචනා කරන්නේ. විභාග දිනන්න ඕන. හැබැයි මෙහෙමනේ ඉගෙන ගන්න ඕන. මේක නිකන් ජාතක පොතේ තිබ්බ ජාතක පොතෙන් කතාවක් තියෙනවා. ඒකේ තමයි ඕක තිබ්බේ කියලා නිකන් මතු පිට අත ගන්නවට වඩා මේ තියෙන්නේ හාරලා උස්සලා තියෙන්නේ. මෙහෙම අපි හදා ගන්න ඕන. ජාතක කතා අතර දීර්ඝතම ජාතකය. ජාතක කතා අතර දීර්ඝතම ජාතකය, දිගම ජාතකය තමයි උම්මග්ග ජාතකය. හරි? උම්මග්ග ජාතකය ඇතුලේ කියවෙන්නේ බෝසතාණන් වහන්සේගේ පාරමිතා. උන්වහන්සේ ලෞතුරා බුදු බව ලබන්න පාරමිතා 10ක් පිරුවා කියලා අපි දන්නවා. ඒවට අපි කියන්නේ දස පාරමිතා. ප්‍රඥා පාරමිතා. හරි? වැදගත් මේක. බෝසතාණන් වහන්සේගේ ප්‍රඥා පාරමිතාව විෂද කිරීමට, විෂද කරනවා කියලා කියන්නේ විස්තර කරනවා. බෝසතාණන් වහන්සේගේ ප්‍රඥා පාරමිතාව විස්තර කිරීම සඳහා තමයි උම්මග්ග ජාතකය ලියවෙන්නේ. උන්වහන්සේ ප්‍රඥා පාරමිතාව පුරන කාලේ මේ වැඩේ සිද්ධ වෙන්නේ. ප්‍රඥා පාරමිතාව. දීර්ඝතම ජාතකයේ උම්මග්ග ජාතකයේ ප්‍රඥා පාරමිතාව පිරීම තමයි මේකේ විස්තරය. එතකොට මේකේ ප්‍රධාන චරිතය තමයි මහෞෂධ පඬිතුමා. කවුද? මහෞෂධ පඬිතුමා. මෙයාගේ දෙමව්පියෝ දෙන්න අම්මයි තාත්තයි. තාත්තා තමයි ওই මගේ ටියුට් එකේ ප්‍රශ්නිකුත් අහලා ඇති. සිරිවඩ්ඩන සිටු. හරි? සිරිවඩ්ඩන සිටානෝ. අම්මා තමයි පුතේ සුමනා දේවිය.
මෙහෙම තමයි එයාගේ දෙමව්පියෝ දෙන්න. මේකත් සටහන් කරගන්න ඕන. සිරිවඩ්ඩන සිටානන්ට සහ සුමනා දේවියට හම්බෙන පුත් කුමරෙක්. එයා විශේෂයි. එයා විශේෂයි. ඒ උපතම විශේෂයි. මොකද්ද වෙන්නේ? උපදින දවසේ සඳුන් මිටක් සඳුන් කැටයක් පොඩි සඳුන් කෑල්ලක් අතේ තියාගෙන උපදිනවා. හරි? මහෞෂධ කුමාරයා උපදින දවසේ ඉතින් අරන් ආපු නිසා එයාට ඒ වෙනකොට තාත්තට කවුද පුතේ තාත්තා සිරිවඩ්ඩන සිටානෝ. දරුණු හිසේ කැක්කුමක් තිබුණා. හිසේ රුජාවක් කියලායි පොතේ සඳහන් වෙන්නේ. මේ පොතේ ඔයාලට අයිති එකේ නෙමෙයි. කරලා ගලේ අතුල්ලලා හිසේ ගෑවට පස්සේ සහ මුලින්ම ඒක සුවපත් වුණා කියනවා. ඊට පස්සේ එහෙම දරුණු හිසේ අමාරුකම් තිබිච්ච සියලු දෙනාට මේක බෙහෙතක් වුණා. යාට නම දුන්නා මහා ඖෂධ කියලා. පැහැදිලිද? මහා ඖෂධයක්. අතින් අරන් උපදිච්ච නිසා මේ කුමාරයාට නම් ලැබුවේ මහා ඖෂධ කියලා. මේ වෙන කවුරුත් නෙමෙයි අපේ බුදුරජාණන් වහන්සේ ප්‍රඥා පාරමිතාව පුරණ කාලේ ආත්මය. ඉතින් එයාගේ නම තමයි මහා ඖෂධ පඬිතුමා කියලා පස්සේ ප්‍රසිද්ධ වෙන්නේ. හරි? උම්මග්ග ජාතකයේ පුරාවටම නිකන් නෙමෙයි අවුරුදු 7න් තමයි ගෙදරක ප්ලෑන් එකක් ගහලා පුතේ යා සම්පූර්ණම තමන්ගේ අඩවිය මාලිගාව තමන්ට ඕන කරන විදිහට යාළුවන්ට සෙල්ලම් කරන්න පුළුවන් ක්‍රීඩා පිටි ප්‍රශ්න විසඳන තැන් ඇතුළු සියලු දේ දක්ෂ නිවාස සැලසුම් කරන ශිල්පියෙකු හා සමානව ඊටත් එහා හරි විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා කළ වැඩක් හා සමානව කියලායි සඳහන් වෙන්නේ. එච්චරට ලස්සනට මේ අවුරුදු 7 කුමාරයා වැඩ පටන් ගන්නවා තමන්ගේ නුවණ පෙන්නන්න. මන් සංගෝනෝ ගන්ටි සුත්තං පුත්තං ගෝල රතේනච ආදී වශයෙන් එයා විසඳපු ප්‍රශ්න 19ක් මුලින් ඕකේ කතා වෙනවා. හරි අමරාදේවියත් එක්ක විවාහ වෙන්නේ. එයාගේ බිරිඳ තමයි අමරාදේවිය. ඒකත් ඕනනම් මෙතනින්ම අපිට ලියා ගන්න පුළුවන් බිරිඳ තමයි අමරාදේවිය. එයා හොයාගත්ත විදිහේම හරි ලස්සනයි. පස්සේ කියවමු. පොලෙවල් ලියලා ඉවර වෙලා පස්සේ වෙලාවක මේ කතා පොතම කියවන්න ඕන. එච්චරට වටිනවා. අමරාදේවිය. බිරිඳ තමයි අමරාදේවිය. හරි. එතකොට උම්මග්ග ජාතකයට මේ විදිහට දීර්ඝතම ජාතක කතාව ප්‍රඥා පාරමිතාව අපේ බෝසතාණන් වහන්සේගේ. ඉතින් මේකෙන් ආපු එක කොටසක් තමයි ඔය තියෙන්නේ. එතකොට පුතේ මේකෙදි ප්‍රධාන වශයෙන් මහෞෂධ පඬිතුමා නියෝජනය කරන පාර්ශවය නැත්නම් රජතුමා පිළිබඳව සහ ඒ කොටස පිළිබඳව අපි සාකච්ඡා කර යුතුයි ඊළඟට. මේක හරි නේද? සතර කම්මන්ත්‍රණයට යන්න කලින් බලමු කොටස් දෙකක්. ඉන්දියාව කියන්නේ පුතේ අපේ වගේ නෙමෙයි 63 ගුණයක් විතර විශාල මහ ලොකු රටක් නේ. හරි. මේකේ එක පුරයක් තිබුණා වේදේහ නුවර කියන. එකක් තමයි වේදේහ නුවර. අනිත් එක තමයි උත්තර පංචාල නුවර. එකක් වේදේහ නුවර අනිත් එක උත්තර පංචාල නුවර. මේකට තව නමක් කිව්වා උතුරු පසල් දනව්ව. උතුරු පසල් දනව්ව. හරි. මේකේ තව රාජ්‍ය මහ ගොඩක් තිබුණා. 100ක් 100ක් රාජ්‍ය කියලානේ සඳහන් වෙන්නේ. එතකොට රාජ්‍ය 100ක් මේකේ තිබුණා. හරි මේ ලංකාව. එතකොට වේදේහ නුවරයි උතුරු පසල් දනව්වයි උත්තර පංචාල නුවර. මියුළු නුවර කිව්වෙත් පුතේ වේදේහ නුවරට තව එකක්. මිතිලා නුවර, වේදේහ නුවර, මියුළු නුවර මේ නම් ඔක්කොම කිව්වේ. මියුළු නුවර, මිතිලා කියලා කිව්වෙත් ඒකටම කියපු නමක්. ඔයාලට පාඩමේදී ඔය හම්බ වෙනවා. වේදේහ නුවර හිටපු රජතුමා තමයි. වේදේහ නුවර හිටපු රජතුමා තමයි කවුද? වේදේහ රජතුමා. නැත්නම් මියුළු නුවර හිටපු රජතුමාගේ නම තමයි වේදේහ රජු. වැදගත්ම කොටස් ටික. හරි. වේදේහ රජතුමාට වේදේහ නෙමෙයි ඕනම රජ කෙනෙකුට ඉන්නවනේ පුතේ අග්‍ර පුරෝහිතවරු. සාමාන්‍යයෙන් රාජ්‍යයක් කරගෙන යනකොට ඉන්න ඕන තමන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන පුරෝහිතවරු. මෙයාටත් හිටියා එහෙම 4 දෙනෙක් ප්‍රධාන. එක තමයි කවුද? සේනක. සේනක පුක්කුස කාවින්ද දේවින්ද. සේනක පුක්කුස කාවින්ද දේවින්ද. සේනක පුක්කුස කාවින්ද දේවින්ද. ටියුට් එකේ ප්‍රශ්නයක් අහලා තිනවා වේදේහ රජතුමාගේ හිටපු පුරෝහිතවරු 4 දෙනාගේ නම් මොනවද කියලා. මේ තියෙන්නේ ඒකේ හිටිය 4 දෙනා තමයි සේනක පුක්කුස කාවින්ද දේවින්ද. පාඩම් කරගන්න පුළුවන්. සේනක පුක්කුස කාවින්ද දේවින්ද. මේ 4 දෙනා තමයි අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරගෙන හිටියේ. කොහොම ඉන්නකොට දවසක් රෑ වේදේහ රජතුමා දකින්නවා සිහිනයක්. හරි. ඒක නිකන් අහගන්න පුතේ. ඒක දැනුමට අහගන්න සහ මේ වැඩේට උනේ මොකද කියලා අහගන්න. මේ 4 දෙනා නම් ලියා ගන්න. පඬිතුවරු 4 දෙනා.
හැබැයි වේදේහ රජතුමා රාත්‍රී එකපාරම මහ භයානක හීනයක් දකිනවා. මොකද දකින්නේ? රජවාසලේ කොන් හතරේ, රජගේ මිදුල කියලා කියන්නේ කොන් හතරේ ගිනි දළු හතරක් නැගෙනවා. ගිනි දළු. හරි? ගිනි දළු හතරක් නැගිලා උඩ තාප ප්‍රාකාරය දක්වා මේ ගිනි දළු වල උසට නැගිලා ගිහින් ඒ ගානින් අතර වෙලා තියෙනවා. මේ මැදින් නැගෙනවා ගිනි දළුවක්. මැදින් මේක බ්‍රහ්ම ලෝකයේ දක්වා අහස් කුස දක්වාම පැතිරිලා යනවා. හතරක් තියෙනවා සාමාන්‍ය ගානට රජවාසලේ. මැදින් නැගුණ ගිනි දළුව උඩටම නැගිලා යනවා. අන්න ඒක තමයි මේ දැකපු හීන. මේකට බය වෙලා පඬිතවරු 4 දෙනා කැඳවල අහනවා. කවුද පඬිතවරු 4 දෙනා? සේනක පුක්කුසකාවින්ද දේවින්ද 4 දෙනාගෙන් හැමදාම උදේට ගිහිල්ලා අහනවා රජතුමනි කොහොමද පෙර රාත්‍රියේ ඔබ හොඳින් නිදාගත්තද? රජතුමනි මේ කොන් හතරේ නැගිච්ච ගිනි දළු 4 තමයි අපි 4 දෙනා. අද මේ නුවර ඉපදුනා එක කුමාරයෙක්. එයා අපි 4 අභිබවාගෙන එයාගේ ප්‍රඥාව ඉහළටම යනවා අහස් කුස දක්වා ඔබට මේ පෙන්눔 කරලා තියෙන එක තමයි. ඒ තමයි මහෞෂධ කුමාරයා කියලා. ඒ තමයි උප්පත්තිය. ඉතින් මේ කුමාරයා උපදින වෙලාවේදී 1000ක් Tamanගේ කුමාරයෝ උපදිනවා. ওই විදිහට පඬිතවරු 4 දෙනාගේ නුවණ එතනින් බාල කරලා මේ සිහිනයෙන්ම පේනවා අපේ බෝසතාණන් වහන්සේ කොයිතරම් ප්‍රබලයිද, එයාගේ ප්‍රඥාව කොයිතරම්ද කියලා. එතකොට ඒ තමයි උප්පත්තිය. ඊළඟට පුතේ මේ කතාවේ හරි සතර කම්මන්ත්‍රණයේ කතාවට අයිති අය ගත්තොත් චරිත ගත්තොත් වේදේහ රජතුමා, සේනක පුක්කුස කාවින්ද දේවින්ද, පස්වෙනි පඬිතයා විදිහට එන මහෞෂධ පඬිතුමාගේ අඩවියත් රාජ්‍යයත් එතුමාගේ සේවා ස්ථානයත් මේ වේදේහ නැත්නම් මියුළු නුවරම තමයි. මහෞෂධත් මේකේ චරිතයක්. ඊළඟට අපිට හම්බ වෙනවා සුවපෝතක. හරි? සුවපෝතක කියන්නේ ගිරාපෝතකයා. හරි? ගිරාපැටවා. ගිරාපෝතක, සුවපෝතක හෙවත් ගිරාපෝතක මේ පැත්තේ හම්බ වෙනවා කොහෙද? මියුළු නුවර. චරිත අතර. ඊළඟට අපි එනවා මේ පැත්තට. දැන් ওই චරිත ටික මේ පැත්තෙන් ඉන්නවා. මෙහි බලමු කවුද ඉන්නේ කියලා. මේ දෙරට අතර සටන තමයි ඔය සතර කම්මන්ත්‍රණයේ පාඩම ඇතුලේ තියෙන්නේ. උතුරු පසල් දනව්ව නැත්නම් උත්තර පංචාල නුවර ඉන්න පුතේ රජතුමා තමයි චූලනී බ්‍රහ්මදත්ත රජතුමා. චූලනී බ්‍රහ්මදත්ත. හරි? රජු තමයි චූලනී බ්‍රහ්මදත්ත රජු. චූලනී බ්‍රහ්මදත්ත රජතුමා. ඊළඟට මේ රජතුමාට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්න අර හිටපු පඬිතයෝ වගේම මේ රජතුමාටත් ඉන්නවා. ඒ අතර ප්‍රධානියා තමයි කේවට්ට නම් මහලු බමුණා. හරි? කේවට්ට නම් මහලු බමුණා. එයා ටිකක් වයසයි. ඒකයි මහලු බමුණා කියන්නේ. හැබැයි ඉතින් වයසට යනකොට තමයි ගොඩක් ඒවා තේරෙන්නේ. නේ? අපි සමහර වෙලාවට තරුණ කාලේ නොතේරෙන කාලේ ළමා කාලේ ගන්න තීන්දුව తీරන වලට වඩා පරිණත වෙන්න අත්දැකීම් වැඩි වෙනවා. ඒ නිසා එහෙම අවස්ථා තියෙනවා. ජීවිතෙත් එහෙමයි. පරිණත වෙන්න ඕන. දැන් අපි උපදිච්ච කාලයට වඩා මොන්ටිසෝරි යන කාලයට වඩා ටිකක් පාසලේ ඉහළට එනකොට පරිණතයි. ඉතින් මේ මහලු බමුණා කිව්වහම ඒක ලොකු ගැටලුවක් නෙමෙයි. ඒ කියන්නේ මහලු වෙන්න ඔහුට යම්කිසි ප්‍රඥාවක්, දැනුමක් විශේෂ වශයෙන් තියෙන්න ඕනේ. හැබැයි මෙතන තියෙන සටනේදී එතුමා පරාජිතයා බවට පත් වෙනවා. චූලනී බ්‍රහ්මදත්ත රජතුමා කේවට්ට නම් බමුණා. ඊළඟට පුතේ මේකේ හම්බෙනවා චූලනී බ්‍රහ්මදත්ත රජතුමාගේ අම්මා. හරි? චූලනී බ්‍රහ්මදත්ත රජතුමාගේ අම්මා තමයි තලතා දේවිය. තලතා දේවිය. තලතා තුකෝරල එහෙම නෙමෙයි ඈ. තලතා දේවිය. තලතා දේවිය. තලතා දේවිය කියන්නේ චූලනී බ්‍රහ්මදත්ත රජතුමාගේ අම්මා. එයාත් ඇවිල්ලා සුපිරි මීටරයක්. මේ කතාවෙම අහු වෙනවා තලතා දේවියගේ ප්‍රඥාව කොහොමද කියලා. එයාටත් ප්‍රශ්න විසඳන්න පුළුවන්. හරි? එතකොට තලතා දේවියත් ඉන්නේ චූලනී බ්‍රහ්මදත්ත රජතුමාගේ පැත්තෙම තමයි. මේ කියන කොටස් ටික තමයි දෙරට අතර ගැටීම ඇති වෙන්නේ. වේදේහ නුවරයි උත්තර පංචාල නුවරයි අතර තමයි මේ සතර කම්මන්ත්‍රණයේ ප්‍රශ්නේ. බලන්න පුතේ දැන් අපි පාඩම තාම ඇතුළුනෙත් නැහැ. හැබැයි කොච්චර වටපිටාවක් ඉගෙන ගත්තද කියලා. එහෙමනේ ඉගෙන ගන්න ඕනේ. ඒකනේ ඉගෙන ගන්නවා කියන්නේ. නේ? මේක අරගෙන පට ගාලා මෙහෙම හිටියා ගිරවා මෙහෙම දැම්මා කියලා ඒ කතාව කියනවට වඩා මේ පසුබිම අපේ ඔළුවේ තියෙන්න ඕනේ. ඒ පසුබිම හොඳට දැනගත්තාම අපිට බය වෙන්න දෙයක් නැහැ. මේ වැඩේ ලස්සනට කරන්න පුළුවන්. හරි? එතකොට මේ දෙරට අතර තමයි මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ. උත්තර පංචාල නුවර ඉන්න චූලනී බ්‍රහ්මදත්ත රජතුමාගේ බමුණා කේවට්ට බමුණට ඇති වෙන සිතුවිල්ලක් තමයි මෙච්චර දුර දිග යන්නේ. පුතේ අපේ හිතට ඇති වෙන සිතුවිලි අපි විසින්ම විමර්ශනය කරලා අපි විසින්ම ඒක හොඳද නරකද කියලා දාලා බලලා ඕන සමහර වෙලාවට අපි ඒක ක්‍රියාත්මක කරනවා. සමහර අපේ හිතට එන හැම එකක්ම අපි ඩෝංගාලා දාලා ඒක මේක කරන්නම ඕන කියලා එහෙම බෑ.
බුදුහාමුදුරන්ගේ දේශනාවල තියෙනෙත් එහෙමනේ. කවුරුත් කිව්ව පළියට, පොතක පතක තිබ්බ පළියට, ගුරුවරයෙක් කිව්ව පළියට එහෙම එපා. පිළිගන්න තමන්ගේ තර්කානුකූල නුවණින් තමන් හිතලා බලන්න මේක හොඳයිද කියලා. හැබැයි කේවට්ටට උනේ ඒකේ වෙන පැත්තක්. මොකද උනේ? මිනිහා ශ්‍රීයහන් ගර්භයේහි හොඳට නිදාගෙන ඉන්නවා. නානා වර්ණ විචිත්‍ර විතානෝපලක්ෂිත ගන්ධදාම පුෂ්පදාමාව ලම්බිත නේ ශ්‍රීයහන් ගර්භයේහි ඉන්නකොට මෙයා මේකේ නැගිටිනවා. කේවට්ට උදේම නැගිටලා අතපය දිගෑරිලා බලනවා. ඒ වෙනකොටත් මල් දම් එල්ලලා පහන් පත්තු වෙන උඩු වියන් බැඳලා තියෙන නේද? විචිත්‍ර විතානෝපලක්ෂිත කියන්නේ වියන් බැඳලා තියෙන. රජතුමාගේ අග්‍ර පුරোহিතයනේ. අග්‍ර පුරোহিතයර නිකම් මේ මෙට්ටයක් දාලා පැදුරක් දාලා බිම දාලා දෙන්නේ නැහැ. මිනිහට සෑහෙන සැප සම්පත් තියෙන. හරි. එතකොට නානා වර්ණ විචිත්‍ර විතානෝපලක්ෂිත ගන්ධදාම පුෂ්පදාමාව ලම්බිත මේ එල්ලෙන මල් මාලා දාම වලින් යුක්ත ලස්සන සුවඳ විලවුන් තියෙන හොඳ ශ්‍රීයහන් ගර්භයේ හොඳ කාමරයක් තියෙනවා මිනිහට නිදා ගන්න. හරි. මේකෙන් නැගිටලා උදේ මිනිහට කල්පනා වෙනවා කේවට්ට බමුණට මේසා සැපත කවුරු සන්තක දෝ හෝයි සිතන්නේ මේ සැපනම් කාටද වෙන කාටද මේ චූලනී බ්‍රහ්මදත්ත රජතුමාගේ රාජ්‍යයේ ඉන්න හින්දා මේ සැපත තියෙන්නේ. ඒ නිසා එක රාජ්‍යයක් අයිති වෙලා මොකද්ද පුතේ එක රාජ්‍ය? උත්තර පංචාල නුවර නේ උතුරු පසල් දනව්ව අයිති වෙලා මේ විදිහට මෙච්චර සැප දෙනවනම් මෙච්චර සැප තියෙනවනම් මුළු දඹදිවම රජ වෙලා අගරජ වුණොත් කොච්චර සැප ඇතිද කියලා මේ මිනිහා කල්පනා කරා. ඔතන තමයි වරද්ද ගන්න. මිනිස්සුන්ට තණ්හාව කියන එක හිතට ආවට පස්සේ තමන්ගේ තරම තේරෙන්නේ නැතුව යනවා. අන්තිමට කබලෙන් ලිපට වැටෙනවා. තණ්හාව ආසාව ආවහම ඒ මිනිස්සුන්ට තමන් ඉන්න තැනට වඩා ඉහළ ඒවා අනිත් තමන්ට නැති අනිත් මිනිස්සුන්ට තියෙන සැප සම්පතු තමන්ගේ වුණා නම් කොහොම හිතනවනේ. අර තියෙන එක කාලා බීලා ඉන්නේ නැතුව තව ඒවා අල්ලන්න ගිහිල්ලා තිබ්බ එකක් නැති කරගත්ත සිද්ධියක් වෙන්නේ. මේ කතාව හොඳම ආදර්ශයක. ජීවිතවලත් එහෙමයි. මිනිසුන්ට පුතේ විභාගෙ ලියන්නත් ඕන මේකෙන්. හැබැයි ජීවිතේටත් එහෙමයි. ඒ නිසා Taman ලද දෙයින් සතුටු වෙලා Tamanට ලැබිච්ච දෙයින් සන්තුෂ්ත වෙලා ජීවත් වෙන්න පුළුවන් නම් මේ තමයි මට ලැබිච්ච හැටි. මේ තමයි මට ලැබෙන දේ. මේ උරුම දේ නම් ඒක බාරගෙන ඒකත් එක්ක ගමන යන්න අපි හිතා ගන්න ඕනේ. ඒ වගේ ආදර්ශ මේ කතාව ඇතුලේ තියෙනවා. හරි. එතකොට මේ සැපත කවුරු සන්තක වේදෝ හොයි කියලා හිතනකොට මෙයා කල්පනා කරා මුළු දඹදිවම හැම රාජධානියකම අගරජ බවට අපේ රජතුමා පත් වුණොත් චූලනී බ්‍රහ්මදත්ත මට කොහොම එකක් ලැබෙයිද? රජතුමා රජ වෙනවා කියන්නේ පුරোহিතයාට උපරිම සැප. හරි. ඒ නිසා තමයි රජ කරවන්න හදන්නේ. රට වෙන දෙයකට නෙමෙයි. Tamanට ආත්මార్థකාමීත්වය එතන තියෙනවනේ. පුතේ ඔය චරිත ලක්ෂණ කියන කොටසේ ලියාගන්න. චරිත ලක්ෂණ ලියන්නවා. චූලනී බ්‍රහ්මදත්ත කොයි වගේද? කේවට්ටගේ චරිතය කොයි වගේද? කේවට්ට චරිතය ඇතුලේ තියෙන පළවෙනියටම අපිට හම්බෙච්ච දේ තමයි ඔහු මේසා සැපත කවුරු සන්තක වේදෝ හොයි කියලා අතිශය ආත්මාර්ථකාමීව තමන්ට සැප සම්පත් භුක්ති විඳීම සඳහා රජතුමා සහ රාජ්‍ය පාවා දෙනවා. ඒකනේ කරන්නේ. රජතුමා සහ රාජ්‍ය බිල්ලට තියෙනවා. රාජ්‍යයක් කියන්නේ පුතේ තනිකර තමන්ගේ ජන සෙනග සියලු දෙනා හැමෝගෙම ජීවිතේ. හැබැයි මේ ජීවිත ඔක්කොම බිලි දෙන්න තීරණය කරන්නේ තමන්ට තව සැප සම්පත් ලබන්න. තමන්ට වැඩිය කන්න බොන නැති මිනිස්සු කොච්චර ඉන්නවද? හැබැයි හිතුනේ නැහැ. ඊට එහා දෙයක් එයා කල්පනා කරා. ඊළඟට එයාගේ චරිතය ඇතුලේ තියෙන ආත්මාර්ථකාමී බව තර්කානුකූලකමක් නැහැ, දුරදිග හිතන්නේ නැහැ. Tamanට ඔලුවට ආපු තීරණේ එහෙමම කියන්න ඕන කියලා හිතුවා. දුවගෙන ගියා කවුරු ළඟටද උදේ නැගිටලා රජතුමා ළඟට. රජතුමනි කොහොමද ඊයරයා හොඳින් නිදාගත්තද කියලා අර විදිහටම විස්තර ටික අහලා රජතුමනි මාර අදහසක් තියෙනවා. මට ආවනේ පොඩි අදහසක්. මේක නම් මරු ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් නියමයි කියලා ඉවර වෙලා කේවට්ට බමුණ කියනවා රජතුමනි ඔබට කියන්න තියෙන විශේෂයමක්. කියවාචාරීනි කියන්න. රහස් නම් මෙහෙම කියන්න බෑ නේද? මේවා රහස්. ඒ නිසා කවුරුත් ඇහෙන්නේ නැති කාටවත් පේන්නේ නැති නැත්තම් විශේෂ තැනකට අපි යන්න ඕනේ. මෙතන කියන්න බෑ රහස්. එහෙනම් මගුල් සල්ගස යටදී කියමු කියලා තමයි මගුල් සල්ගස යටට යන්නේ. පුතේ මගුල් සල්ගස කියලා කියන්නේ ඇයි ඒකට ඒ නම ලැබිලා තියෙන්නේ? සාමාන්‍යයෙන් දන්නවනේ රජතුමා පාවිච්චි කරන ඔක්කොම මගුල්නේ. එහෙමනේ නේ රජතුමාගේ ඔක්කොම මගුල්. රජතුමාගේ කඩුව මගුල් කඩුව. රජතුමාගේ ඇඳ මගුල් යහන. රජතුමාගේ බිසව මගුල් බිසව. රජතුමාගේ උයන මගුල් උයන. රජතුමා ගිහිල්ලා ඉඳ ගන්න ගහ තමයි ඔය මගුල් සල් ගහ කියන්නේ. රජතුමාගේ ඇතා මගුල් ඇතා නේ. රජතුමාට ගහන බෙර මගුල් බෙර ඔක්කොම තියෙන්නේ මගුල් තමයි. අපි කියන මගුල් නෙමෙයි මංගල කියන එකේ අදහස හොඳයි කියන එක යහපත් හොඳයි යහපත් කියන අදහස තමයි තියෙන්නේ. එතකොට මගුල් සල් වට නැත්තම් මගුල් සල් ගහ ළඟට ගිහිල්ලා අහමු කියමු කියලා තමයි මේ කතාව පටන් ගන්න. ඊට පස්සේ රජතුමාත් ඔන්න පුතේ රජතුමාගේ තියෙන එතන දෝෂයක්. රජ කෙනෙක් කියන්නේ
එකපාරම පුරෝහිතයා කියන ඕනේකට එහෙයි කියන මිනිස්සෙක් නම් ඇත්තටම එහෙම රජවරු නිකන් පොල් පිටෙන් කපා ගන්නත් පුළුවන්. වැඩක් නැහැ. රජ කෙනෙක් වැඩකුත් නැහැ. රජ කෙනෙක් නෙමෙයි පුතේ. ඔයාට අපිට උනත් කවුරු හරි දෙයක් කිව්වහම කිව්ව ගමන් එහෙයි කියාගෙන සාදු කියාගෙන යන්න ඕනේ නැහැ. අපි දැනගන්න ඕන ඒක හොඳයිද නරකයිද. මොකද අපිටත් දීලා තියෙනවනේ බුද්ධියක්. අපිට තේරෙනවා. ඒ තේරෙන අපේ නුවණින් දැනගත යුතුයි. එහෙම තර්කානුකූල බවක් නැති අදූරදර්ශී රජ කෙනෙක් තමයි චූලනී බ්‍රහ්මදත්ත කියලා කියන්නේ. ඒකත් සටහන් කරගන්න. චරිත ලක්ෂණ චරිත ලියා ගන්න කේවට චරිතය. එයාගේ තියෙන දුර්වලතා ටික ටික අහු වෙනවා. ඊළඟට චූලනී බ්‍රහ්මදත්ත චරිතය. එයාගේ තියෙන දුර්වලතා පුරෝහිතයා කිව් සැනින් ඒකට කැමති වෙනවා. මේ කුතුහලය තියෙනවා. ඉතින් කැමති වෙනවා කියන්නේ තාම කැමති උනේ නැහැ. මොකද රහස කියලා දන්නේ නැහැ. හැබැයි කිසිම විමසීමක් නැහැ හරියන් කියලා ගියා. ගියට පස්සේ මොකද වෙන්නේ? සියලු දෙනාම සල් උයනට යන්නේ නැතුව කේවට්ටාචාර්යයින් සහ රජතුමා පමණක් ඇතුළට යනවා. දැන් සියලු පසුබිම හැදිලා. මේ කාරණේ දැන් කියන්න වෙලාවේ තමයි මේ වෙනකොටත් අනිත් පැත්තේ රජකම් කරපු වේදේහ රජතුමාගේ ප්‍රධාන උපදෙස් දෙන්නා විදිහට ඉන්න මහෞෂධ හැම වෙලේම Tamanගේ රාජ්‍ය ගැන හිතුවා. රාජ්‍ය සහ Tamanගේ පිරිවර ගැන හිතුවා. ඔහු කොච්චර හිතුවද කියනවා නම් Tamanට සතුරු රාජ්‍යවල බලපෑම් මේ කියලා කල්තියාම දූතයෝ Tamanගේ පණිවිඩකරුවෝ ඔත්තුකරුවෝ යවලා තිබුණා. හරි අන්තස්සර පුරුෂයෝ කියලා කියනවා. අන්තස්සර කියලා කියන්නේ පණිවිඩකරුවෝ. ඕනෑම තැනක වෙන කතාවක් කියන රහස් ඔත්තුකරුවෝ දාලා හිටියා. එයා ඒ කියන්නේ දූරදර්ශී චරිතයක් තමයි මහෞෂධ කියලා කියන්නේ. අර පැත්තෙන් අදූරදර්ශී වෙනකොට ෂණිකව තීරණ ගන්නකොට එක්කෙනෙක්ගේ හිතකට උදේ නැගිටලා ඇදක් උඩ මතුවෙච්ච Tamanගේ සිහින ලෝකයක් ජය ගන්න කියලා රාජ්‍යයක් පාවා දෙනකොට අනෙක් පැත්තෙන් මහෞෂධ පඬිතුමාගේ චරිතය හරි ප්‍රබලයි දූරදර්ශී. Tamanගේ රාජ්‍ය රටවැසියන් අනතුරේ දාන්න බෑ. Taman සේවය කරන රජතුමා කිසිම වචනයක් අහන්න බෑ. පරාජය උරුම වෙන්න බෑ. රජවරු අතර තියෙන සටනක් දිනන්න ඕන කියන හැඟීම ඒ වෙනුවෙන් සේවය කරපු කෙනෙක් තමයි මහෞෂධ කියලා කියන්නේ. හරි. දැන් ගියා චූලනී බ්‍රහ්මදත්තයි කේවට්ටයි සල්ගහ යට. එහෙම ගිය වෙලාවේදී මහෞෂධ පඬිතුමාගේ අපිට හම්බුණා චරිතේ කවුද පුතේ? සුවපෝතක. නැත්නම් ගිරාපෝතකයා. ගිරවෙකුත් හිටිය ඔත්තුකරුවෙක් හැටියට. මිනිසුන්ට අමතරව සතා සිව්පාවන්ගෙන් පවා Tamanට ගන්න පුළුවන් ප්‍රයෝජනෙ ගත්තා. හරි. මගුල් සල්ගහේ කොලාතු අතර සැඟවිලා ඉන්නවා ගිහිල්ලා ගිරවා. සැඟවිලා ඉන්නවා. දැන් කවුරුත් නැහැ කියලා හිතාගෙන කවුද හිතන්නේ කුරුල්ලෙක් ඔත්තුකරුවෙක් වෙයි කියලා. හිතන්නේ නැහැ. කවුරුත් නැති වෙයි කියලා හිතාගෙන තමයි ඔන්න පුතේ කියන්නේ වාඩි වෙලා රජතුමා කියනවා කිය යුතු රහස් කියවාචාරීනි. එහෙම කියනවනේ. කිය යුතු රහස් කියවාචාරීනි. කියන්නේ ඉක්මනට කියන්නේ රජතුමාටත් මේක දැනගන්න ඕන. ඒ වෙලාවේ කියනවා දේවයන් වහන්සේ නුඹ වහන්සේගේ කන මෑතට නමාලුව මැන. අන්න පුතේ එතන විශේෂයි. ඒ පාඩය විශේෂයි. දෙබස් සංවාදශීලී බස්වහර. ඔකේ යනවා භාෂා ලක්ෂණ කියලා වෙනම එකක්. මම ඒවත් මේ එකම කියාගෙන යන්නේ. ඔයාලට ලේසි වෙන්නේ. අපිට අහනවා සතර කම්මන්ත්‍රණයේ පාඩමේ තියෙන භාෂා ලක්ෂණ කියලා කොටසක්. භාෂා ලක්ෂණ. කතාවක් සාර්ථක වෙන්න කතුවරයාගේ භාෂාව ප්‍රබල සාධකයක්. හරි? ඒක වෙනම සටහන් කරලා තියාගන්න. කතාවක් සාර්ථක වෙන්න කතුවරයාගේ භාෂාව ප්‍රබල සාධකයක් බවට පත් වෙනවා. භාෂා ලක්ෂණ කීපයක් මේ එකම කතා කරගෙන යන ප්‍රශ්න දෙක තුනකට උත්තර එතකොට හම්බෙනවා. අය වරදින්නේ නැහැ. ඒකට පාඩම් කරන්න ඕන උද්ෘතත් මතක තියාගන්න. දේවයන් වහන්සේ නුඹ වහන්සේගේ කන මෑතට නමාලුව මැනව. කන පොඩ්ඩක් මෙහාට ලං කරන්න කාටවත් ඇහි. අර කරහස කියනවා හැමි. එතකොට පුතේ භාෂා ලක්ෂණ ලියාගන්න. භාෂා ලක්ෂණ ඕනම කතාවක් අපිට ඉස්සරහට හම්බෙන පාඩම් සියල්ලෙහිම මේ භාෂා ලක්ෂණ මේක අහනවා භාෂා ශෛලිය, උපයුක්ත භාෂාව, කොයි වගේ භාෂාවක්ද, කතුවරයාගේ හැකියාව, ශක්්‍යතාවය මේ ඔක්කොටම අයිති වෙන්නේ මේක තමයි. බය වෙන්න එපා. ප්‍රශ්නේ කරකවලා මොන විදිහට දුන්නත් භාෂා ලක්ෂණ කියන කොටස් ටික අඳුරගත්තොත් අංගාලා පුළුවන්. භාෂා ලක්ෂණ අතර ඕන එකක් අපිට දැන් හම්බුණා. මොකද්ද? සංවාදශීලී බස්වහර. සංවාදශීලී බස්වහර. හරි දෙබස් කියලා කියන්නේ පුතේ මේකටම තමයි. දෙබස් එක්ක දැම්මහම කතාව මාරු. කතාවට මාර තාර්කික බවක් ජීව ගුණයක් දෙනවනේ. දෙබස් එක්ක කිය යුතු රහස් කියවාචාරීනි. රජතුමා කියනවා දැන් ඉන්න බැරුව කුතුහලෙන් කියනවා. කිය යුතු රහස් කියවාචාරී මොකද්ද රහස් ඉක්මනට කියන්නේ? ඊට පස්සේ කේවට්ට මේකේ පරිස්සම මේක මේ තරම් සුපිරි අදහසක් කියන්න පෙන්වන්න දේවයන් වහන්සේ නුඹ වහන්සේගේ කන මෑතට නමාලුව මෙනව. පුතේ ඒ සංවාදය ඇතුලේ අපිට දෙන අමුතු ජීව ගුණයක්. මේ කතාව දන්නේම නැති කෙනෙක් ඉස්සෙල්ලාම කියවන කෙනෙක් නම් හරිම ආසාවෙන් බලනවා මොකද්ද අපයි රහස කියලා. ඒ තරම් කුතුහලයක් මේක ඇතුලේ තියෙනවා. ඒක ඇති කළා තියෙන්නේ කවුද? කේවට්ටවත් තුලනි බ්‍රහ්මදත්තවත් මහෞෂධවත් නෙවෙයි. මේ පොත ලියපු මිනිස්සයා. එයාට දෙන්න ඕන මල් තියලා ලස්සනට ඇයි මේ කතාව මේ තරම් රසවත්ව රස විඳින්න සිංහල සාහිත්‍ය පෝෂණය කරන්න
Tamanගේ හැකියාව පන් හිඳ හරි ලස්සනට මෙහෙवला තියෙන. ඒක මරු. ඒ නිසා පළවෙනි වේ තමයි සංවාදශීලී බස්වහර. ඊළඟට පුතේ අපි ඔය පහුවෙච්ච එකක් බස්වහර ගැන කතා කරපු නිසා කියන්නම්. අපිට දැන් අහුනේ ඉස්සෙල්ලා ඇඳේ නිදාගෙන ඉන්නකොට කවුද මේ කේවට්ට? ඒක ඇතුලේ අපිට හම්බුණානේ ගන්ධදාම පුෂ්පදාමාවලම්බිත කියලා. ගන්ධදාම පුෂ්පදාමාවලම්බිත මේක නම් ලියා නොගත්තත් පොතේ මාක් කරත් ඇති. හරි. මේ වගේ පාඩයක් අහුණානේ. නානාවර්ණ විචිත්‍ර කියලා තැනින් පටන් ගන්න මං හිතන්නේ. බලන්න මේක නානාවර්ණ විචිත්‍ර විතානෝපලක්ෂිත ගන්ධදාම පුෂ්පදාමාවලම්බිත නේද? මේ විදිහට ත්‍රියහන් ගර්භය කියලා වචන ටිකක් හම්බ වෙනවා. බලන්න ඒක සටහන් කරගන්න පොතේම. ඒක ඇතුලේ තියෙන්නේ භාෂා ලක්ෂණවල මොකක්ද දන්නවද? මේ උද්ෘතය ඇතුලේ තියෙනවා තත්සම වචන කියලා එකක්. මේක දන්නේ නැත්නම් මම කියලා දෙන්නම් දැනගන්න ඕන. හැබැයි තත්සම කියලා වචනය. තත්සම වචන භාවිතය. හරි. තත්සම වචන භාවිතය. පුතේ තත්සම වචන කියලා කියන්නේ වෙනත් භාෂාවල තියෙන වචන. සිංහලයේ වචන නෙමෙයි. වෙන භාෂාවන් වල තියෙන ඒවා ඒ විදිහටම සිංහලට ගන්න. තත්සම වචන. ඇයි ඒ? භාෂාවේ ගැඹුර පෙන්වීම සඳහා. මම ඒක කියන්නම් කොහොමද වෙන්නේ කියලා. මේ බලන්න. භාෂාවේ ගැඹුර. හරි වෙලා ගියාට එකම කරුණු මේ ළඟ කරුණු ටික අපි කතා කරාට මේකේ ප්‍රයෝජනය කියලා වැඩක් නැහැ. Taman හරියට ගත්තොත් පුතේ මේක ලියන්න පුළුවන් ਵਿਚාරයක් හරි ලස්සනට. භාෂාවේ ගැඹුර පෙන්වීම. ඇයි? භාෂාවේ ගැඹුර කොහොමද භාෂාවේ ගැඹුර තත්සම වචන වලින් පෙන්වන්නේ? කොහොමද භාෂාවේ ගැඹුර තත්සම වචන වලින් පෙන්වන්නේ? එතකොට මේ තමයි පුතේ දැන් සිංහල භාෂාවේ නොවන වෙනත් භාෂා කියන්නේ ඇත්තටම අපිට තියෙන්නේ පාලි සහ සංස්කෘත භාෂා. හරි? ඔය තත්සම වචන කියන්නේ පාලි සහ සංස්කෘත භාෂාවල තියෙන වචන. ඕක සිංහලයට කඩාගත්තාම තත්බව වෙනවා. ව්‍යාකරණ වෙනම උගන්වනවා. නමුත් මේ කෑල්ල විතරක් බලන්න. මේක සිංහලයට කඩාගත්තාම නැත්තම් වෙනත් භාෂාවක එකක් අපේකට පෙරලා ගන්න එකට අපි කියනවා තත්බව කියලා. හරි? උදාහරණයක් මම කියන්නම්. ධර්ම පාඨශාලාව. මේ බලන්න. මේක පාලි වචනයක්. ධර්ම පාඨශාලා. හරි? සිංහලයට අපි හදාගෙන තියෙනවා දහම් පාසල කියලා. තේරුණාද? දහම් පාසල කියලා. තත්බව වචනේ පුතේ ටිකක් සනීපයි soft. හරිම ගැටුම් නැති බොහොම සනීප භාෂාවක් තත්බව අපිට කඩාගත්ත එක. හැබැයි තත් සම වචනේ නැත්තම් සංස්කෘත පාලි වචනවල හරි ගැඹුරු මහ ප්‍රාණ තියෙන යන්ත රකාරාංශ රේප තියෙන ගැඹුරු වචන බර වචන තියෙන. හැබැයි කතාවකට ඒක මරු. නානා වර්ණ විචිත්‍ර විතානෝපලක්ෂිත. නිකන් ගන්න නානා වර්ණ නොයෙක් පැහැයෙන් සිංහලට ගත්තහම නොයෙක් පැහැයෙන්. හරි. ඉතින් නොයෙක් පැහැයෙන් යුතු මල් වලින් යුක්ත ඇඳක නිදාගෙන ඉන්නවා කියන එක නිකන් දැනෙන්නේ නැහෙනි. බර නැහෙනි. අරක කොහොමද? නානා වර්ණ විචිත්‍ර විතානෝපලක්ෂිත ගන්ධදාම පුෂ්පදාමාවලම්බිත. අම්මෝ ඒකේ තියෙන මාර බරක්. හතුවරයාගේ හපංකම්. හරි. එල්ලෙන මල් වලින් යුතු වියනින් සැදුම්ලත් ඇඳක නිදි යහනේ සිටි කේවට්ටද එහෙම කිව්වට එන්නේ නැහැ. අන්න බර වචන. භාෂා ලක්ෂණ වල ප්‍රධාන දේ තමයි නානා වර්ණ විචිත්‍ර විතානෝපලක්ෂිත ගන්ධදාම පුෂ්පදාමාවලම්බිත කියලා සංස්කෘතේ පාළියේ තියෙන වචන අපිට ගෙනල්ලා මේක පෝෂණය කරනවා. පුතේ ඒව තමයි කතුවරයෙක්ගේ තියෙන හපංකම්. කතුවරයෙක් දක්ෂ වෙන්නේ වට. හරි? භාෂා ලක්ෂණ අතර එහෙනම් තත්සම වචන භාවිතය ඔයා ලියා ගන්න ඕන කොටස තමයි තත්සම වචන භාවිතය භාෂාවේ ගැඹුර පෙන්වීම සඳහා මේ තත්සම තත්බව ව්‍යාකරණ පේපරෙත් අහනවා. දක්ෂිණ ලංකාව නිකන් වචනේ දැම්මොත් දක්ෂිණ ලංකාව කියන්නේ තත්සමයක. තත්බව තමයි දකුණු ලක. හරි? විදේශ ප්‍රවෘත්ති සිංහලයට හදාගෙන තිනවා විදේශ පුවත්. අර තත්බව එකේ සිංහලයට හදාගත්ත එකේ ගැටුම් නැහැ. හරි සනීපයි මේ භාෂාව. විදේශ ප්‍රවෘත්ති දිව උලුප් වෙනවනේ රකාර වැඩිනේ. හැබැයි විදේශ පුවත් හරි soft. හරි? soft එකයි බර එකයි. soft එකයි බර එකයි. ඒ නිසා මතක තියාගන්න තත්සම තත්බව කියන එක ව්‍යාකරණ පේපරෙත් එනවා වගේම භාෂා ලක්ෂණ වල ප්‍රබල එකක් තමයි භාෂාවේ ගැඹුර පෙන්වීම සඳහා. එහෙනම් මේ සතර කම්මන්ත්‍රණයේ පාඩමේ ඒක ඇල්ලත් අයිති. right. එතකොට මේවා පුතේ හැමෝම කියලා දෙන්නේ නැහැ. හැම තැනම එච්චර බර කරන්නේ මේ පාඩම ගන්නවා පට ගාලා කියනවා ලියා ගන්න කියනවා අන්තිමට උත්තර ලියන් එන්නේ. හරි? අපි තාම පාඩමේ පළවෙනි ඡේදය යන්නේ. හැබැයි පැයක් ඉවරයි. හරි? ඒ පැය ඇතුලේ අපි කතා කරේ නෑ පාඩමින් පිට දෙයක්. නමුත් මේකට ප්‍රවිෂ්ඨ වුණේ හරිම විදිහට හරි තැනින් බැස්සොත් ලස්සන්ට මේක ඉවර කළා ආයි කවදාවත් බලන්න ඕනේ. මතක තියාගන්න පුළුවන් මේ කතාව. ඒක තමයි විශේෂත්වය. සිංහල ඉගෙන ගන්නවා කියන්නේ බරට අවුස්සලා ඉගෙන ගත්තාම කාටවත් ප්‍රශ්න කරන්න බෑ.
භාගයට එහෙම මෙහෙම නෙමෙයි. භාෂා ලක්ෂණ තව ගොඩක් තියෙනවා ඈ. උපමා රූපක යුගල පද මේ සියල්ලම. නමුත් පුතේ මේ හම්බෙන ටිකෙන් අපි මතක් කරගෙන යන්නේ මේ විශේෂ කරුණු ටික. හරිද? දැන් දෙබස් බස්වහර හම්බුණානේ. ඔබ වහන්සේගේ කන මෑතට නමාලුව මැනව. මේ පැත්තට පොඩ්ඩක් කන නමන්න දේවයන් වහන්සේ. මොකද කාට හරි ඇහුනොත් මේකට නමකුත් දැම්මනේ. මේ මන්ත්‍රණය සතර කම් මන්ත්‍රණය නම් වන්නේ. මේක ඇවිල්ලා කන් හතරේ කතාවක්. කන් හතරයි කියන්නේ පුද්ගලයෝ දෙන්නයි. කන් හතරයි කියන්නේ පුද්ගලයෝ දෙන්නයිනේ. එහෙනම් ඔයයි මායි විතරයි මේක දැනගන්න ඕන. මෙතනින් එහා කිසි කෙනෙක් දැනගන්න බෑ. සතර කම් මන්ත්‍රණය. ඒ නිසා තමයි මෙතෙන්ට ගියේ. හරි උඩ ඉන්න ගිරව මේක අහන් ඉන්න බව නිකමටවත් හීනකින්වත් හිතන්නේ නැහැ. හරි ඒ වගේ නරක වැඩ කරන්න හොදත් නැහැ. ඉතින් දෙන්නේගේ කතාවක් මැද්දට. හැබැයි කොහොම හරි මාෞෂධට ඕන තමන්ගේ රාජ්‍ය රැක ගන්න. නුඹ වහන්සේගේ දෙකන හා මගේ දෙක නමුත් අනෙක් කනකට නොයා යුතු වන්නේ වෙන කනකට නම් මේක යන්න බෑ. අපි දෙන්න යහගෙන ඉන්න ඕන. කොහොම කියලා සියලු අත්තරසේක් වී නම් සියලු දඹදිව නුඹ වහන්සේට අගරජ නුඹ වහන්සේ අගරජ කොට ළමි. ඔන්න එයා කිව්වා මං කියන විදිහට වැඩේ කරොත් රජතුමනි මං ඔයාව මුළු දඹදිව අගරජ කියන්නේ පුතේ ප්‍රධාන රජ කියන එකයි. අගරජ කියන්නේ ප්‍රධාන රජු. හරි ඔයාගේ යටතේ ප්‍රාන්ත රාජ්‍යවරු ඉන්න පුළුවන්. හැබැයි ඔයා ප්‍රධාන රජු බවට පත් කරනවා. හරි රටක ජනාධිපති වුණා වගේ තමයි. ප්‍රාදේශීය සභා මන්ත්‍රීලා ඇමතිලා ඉන්න පුළුවන්. හැබැයි ජනාධිපති වුණාම ඒක ඉතින් දැන් මේ වගේ අපේ වගේ එක නෙමෙයි මේ කියන්නේ. ඉන්දියාව කියලා කියන්නේ විශාල වූ භූමි ප්‍රදේශයක් තියෙන මහ විශාල ජනගහනයක් ඉන්න රටක්. හරි මේකේ අගරජ වෙනවා කිව්වහමත් චූලනී බ්‍රහ්මදත්තට උන් හිටතෙන් අහිමි වුණා. කොටසිරි මේ එකකට වඩා මුළු දඹදිවම අගරජ වුණා නම් කොහොමද? අන්න පුතේ එතන තමයි චූලනී බ්‍රහ්මදත්තගේ ප්‍රශ්න ටික එයාගේ චරිතය අහුවෙන්නේ. එයා කියනවා කියවාචාරෙනි තොප කීවා කරමින් මෙලෝ සිහියක් නැහැ දැන් හරි මං කරන්නම් ඔබ කියන එක කරන්නම්. හරි කියන්න මට මොකද්ද කරන්න ඕන කියලා. ඇයි? තණ්හාවයි පුතේ තණ්හාදික චරිතයක් තමයි චූලනී බ්‍රහ්මදත්ත කියලා කියන්නේ. තණ්හාවයි. රාජ්‍ය ලෝභයට ආශා කරනවා. රාජ්‍ය මේකේ පාඩමේම කියනවා රාජ්‍ය ලෝභයට ආස නිසා කියලා. රජයට ලෝභකම් කරන තව රාජ්‍යයක් අල්ලගත්තොත් මට සැප සම්පත් වැඩි. එතකොට ඒ කාලේ හිටියේ මේ රජවරු හිතලා තියෙන්නේම ආත්මාර්ථකාමීන් රටවැසියෝ ගැන නෙමෙයි. තව රාජ්‍යයක් අල්ලගන්න ඕනේ. ඒ රජා හරියට ඒක කරන්නේ නැත්නම් ඒ මිනිස්සු පව් ඒ මිනිස්සුන්ට උදව් කරන්න ඕනේ. හැබැයි මේ රජවරු අල්ලගන්නේ මේ මිනිස්සුන්ගේ තියෙන දේ තූරගෙන කන්න. අන්න එහෙම සිද්ධියක් මේකේ තියෙනවා. දේවයන් වහන්සේ අපි සේනාව රැස් කොටගෙන පළමු කොට කුඩා නුවරක් වට කොට ගනුම් කියලා ඔන්න දැන් ප්ලෑන් එක සැලසුම කියනවා. හරි අපි මුළු පාඩමම කතාව විදිහට කියන්න යන්නේ නැහැ. නමුත් විශේෂ තැන් ටික පුතේ මතක් කරගන්න. හරිද? දැන් එයා සැලසුම කිව්වා අපි මොකද කරන්නේ? සේනාව රැස් කරගෙන රජවරුන්ට ඉන්නව පුතේ සේනාවක්. ඒ සේනාවට කියනවා මොන සේනාව කියලාද? චතුරංගනී සේනාව. නේද? චතුරංගනී සේනාව කියන්නේ ඇත් අස්රිය පාබල. හරි? ඇත්තු පේලියයි අශ්වයෝ ඊට පස්සේ රත ඊට පස්සේ පාබල සෙනග මේ විදිහට තමයි යුද්ධයට යන්නේ. ඉස්සෙල්ලම යන්නේ ඇත්තු ඊට පස්සේ අශ්වයෝ ඊට පස්සේ රත සෙනග ඊට පස්සේ තමයි පයින් යන පාබල සෙනග මේ චතුරංගනී සේනාව අරන් ගිහින් තමයි යුද්ධ කරන්නේ. එතකොට මේ සේනාව අරන් ගිහිල්ලා ඉස්සෙල්ලම කුරුබිලියෙන් ඇතුළු වී ඒ වචනේ අපිට ලියන්න දීලා ඇති මගේ ටියුට් එකේ බලන්න. ඒකේ තියෙනවා කුරුබිලියෙන් කියන වචනේ තේරුම තමයි මොකද්ද? කුඩා රහස් දොර. හැම රාජ්‍යයකටම ඇතුල් වෙන්න තියෙන කුඩා රහසිගත දොරක්. රහසිගත දොරක් කියලා කියන්නේ ඒකේ ආරක්ෂාවල් තියෙනවා. නමුත් ඒ කුඩා රහස් දොර අරගෙන ඒක හදිසියකට ඉමර්ජන්සිනේ. හදිසියකට යන්න පුළුවන් එක. ඉතින් ඒකෙන් ඇතුල් වෙලා ගිහිල්ලා රජතුමාව බය කරනවා. රජතුමනි එළිය ඔක්කොම වට කරලා ඉවරයි ඔබේ රාජ්‍ය. අපිට යටත් වෙනවද? අපෙන් මැරුම් කනවා. පුතේ අපේ ගෙදරකට වුණත් රහස් දොරවල් නැහැ. හැබැයි තියෙන කොහෙන් හරි කඩාගෙන හිල් කරගෙන ඇවිල්ලා පීයක් හරි මන්නයක් හරි තුවක්කුවක් හරි මිනිහෙක් බෙල්ලට තිබ්බොත් අපේ චණ්ඩිකම් මොනව වෙනවද? අපිට පුළුවන් ද මේ හිම ගහන්න බෑ දෙනවා කියන්නේ. මුකුත් නෑ අත් දෙක උස්සලා රෙදිත් ගලවනකම් අපිට ඉන්න. ඔව්ද නැද්ද? ඉන්න වෙනවා. හරි යටත් වෙන්න වෙනවනේ. අපිට බෑ අපේ චණ්ඩිකම් පෙන්න නැයි. අපි දන්නේම නැතුව ගෙට ඇතුල් වෙලා. දන්නේම නැතුව රජතුමා ළඟට ගිහිල්ලා කිව්වහම රජතුමනි වට කරලා තියෙන වාගේ රාජ්‍ය යටත් වුණොත් ජීවිතේ බේරෙනවා. ගේම ඉල්ලුවොත් ඔයාලට මේක ඇතුලින් මැරෙන්න වෙනවා. ඉතින් රජතුමාට යටත් වෙන්න වෙනවා. ඒකයි මං කිව්වේ අපිට ප්‍රායෝගිකව බැලුවහම ඔය කතන්දරේ හරි. ඊට පස්සේ ඒ රාජ්‍ය අල්ල ගන්න යටත් වෙනවා. කියන්නේත් ඔබ අපිට යටත් වුණොත් ඔබට නැවත මේ රාජ්‍ය දෙනවා. හැබැයි ඔබ යටත් වෙලා ඉන්නේ අපේ චූර්ණී බ්‍රහ්මදත්තගේ යටතේ. එයා දෙන ඕඩර්ස් වලට තමයි වැඩ කරන්නේ. එහෙම අල්ල ගන්න. ඊළඟට ඒ සේනාවත් අරගෙන යනවා ඊළඟ රාජ්‍යයට. ඒකෙත් කුරුබිලියෙන් ඇතුල් වෙලා ගිහිල්ලා දෙන්නෙක් තුන් දෙනෙක් ගිහිල්ලා කියනවා එළිය සේනාව ඇවිල්ලා ඉන්නවා. ඇත්තටම එළිය බල්ලකොට මහා සේනගක් යටත් නොවී බෑ. ඔහොම 100ක් රාජ්‍ය කියන්නේ පුතේ දඹදිව තියෙන 100ක් රාජධානි ටික අවුරුදු 7යි මාස 7යි දවස් 7ක් ගියා අල්ලගන්න. අවුරුදු 7යි මාස 7යි දවස් 7ක් ওই විදිහට ගිහිල්ලා ඉතින් හැම රජාම යටත් වෙනවා. ඒක සටන් කරන්න බෑ එන්න සෙනග වැඩි.
පළවෙනි දෙවෙනි රාජ්‍ය නම් කොමන් නැහැ කියමුකෝ. හතරවෙනි පස්වෙනි අටවෙනි 10වෙනි 7වෙනි 70වෙනි 80වෙනි 90වෙනි යනකොට කොච්චර සෙනගක්ද අර මුළු සියලු රාජ්‍යවල සෙනග ඇවිල්ලා ඊළඟ එක වට කරන් ඉන්නේ. එනකොටම යටත් වෙන වැරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. පැනලා යන්න තැනක්වත් නැහැ. එහෙම ගිහිල්ලා අවසානයේ ඉතුරු උනේ කොයි එකද? මොන රාජ්‍යද? අපේ වේදේහ රජතුමාගේ මියුළු නුවර. වේදේහ රජතුමා හිටපු මියුළු නුවර. හරි අපි කලින් එකේ මේක ලිව්වේ වේදේහ රජතුමාගේ මියුළු නුවර තමයි අවසානයේදී ඉතුරු වුනේ. මියුළු නුවර හැර අනෙක් සියලු රාජ්‍යයන් ටික අත්පත් කරගත්තා. හරි අනෙක් සියලු රාජ්‍යයන් ටික අත්පත් කරගත්තා. හැබැයි මියුළු නුවර අල්ලගන්න බැරි වුණා. පුතේ මම මුලින්ම කිව්වා උම්මග්ග ජාතකයේ රචනා කරන්නේ බෝසතාණන් වහන්සේගේ ප්‍රඥා පාරමිතාව කියන්නේ. දැන් මේ මියුළු නුවර හැර අනෙක් 99ක් රාජ්‍ය ටික අල්ලගත්තා කියන වචනේ ඇතුළෙම තියෙනවා මහෞෂධ කියන්නේ කොයිතරම් සුපිරි චරිතයක්ද කියලා. එයාගේ රාජ්‍ය අල්ලගන්න බැරි වෙන්නත් අනෙක් සියලු රාජ්‍යයන් ටික යටත් වෙන්නත් හේතු උනේ තමන්ගේ ප්‍රඥාව. ඒක තමයි මේ උල්පා දක්වන්න හදන්නේ. කතුවරයට ඕන උනේ මහෞෂධ පඬිතුමාගේ තියෙන ප්‍රඥාව පෙන්වන්න. හරි ඒ ප්‍රඥාව පෙන්වන්න එයා අනෙක් සියලු රාජ්‍යයන් ටික මහෞෂධ හිටපු වේදේහ රජතුමා රජකම් කරපු මිථිලා නුවර නැත්නම් මියුළු නුවර අල්ලගන්න බැරි වුණා. ඊළඟට තමයි කේවට්ටාචාරින් කියනවා මහෞෂධගේ අල්ලන්න ලේසි නෑ. මහෞෂධගේ කිව්වේ මහෞෂධගේ රාජ්‍ය. මහෞෂධගේ රාජ්‍ය අල්ලගන්න ලේසි වැඩක් නෙවෙයි. අපි ඒක අතාරිමු. මේ අනෙක් ඔක්කොම 99ක් හම්බෙච්ච වෙලේ 100 තව එකක් හොයාගෙන නිකන් ගිහිල්ලා ඕනේ නෑ. ඒක අතාරිමු රජතුමනි. ඒ නිසා අපි ජයපානෝත්සවයේ මෙයාගේ සැලසුමක් තිබ්බා. රහසිගත සැලසුමක්. මොකද්ද ඒ? අර විදිහට යටත් කරගත්තට මේ 100ක් රජදරුවෝ ගෙනල්ලා ජයපැන් බොනවා කියලා එක තැනකට රැස් කරලා රාමැඩිල්ලෙහි හිඳවා. රාමැඩිල්ල කියලා කියන්නේ රා සැල් හදලා රාපානෝත්සවය කියලා නමක් දාලා ඒකට මණ්ඩපයක් හදනවා. මණ්ඩපයක් හදලා රජවරු 100 දෙනාම එකට වාඩි කරලා රාපානෝත්සවයේ සතුටු සාමීචිය සඳහා යොදලා රජවරුන්ට දෙන රාවලට වස දානවා. හරි වස දානවා. ඒ වස දාලා ඉවර වෙලා රජවරු ටික මැරුණාට පස්සේ ගඟේ පා කරලා යනවා. එතකොට තමයි මුළු දඹදිවම රජ වෙන්න පුළුවන් කියන සැලසුම රහසිගතව රජතුමා සහ කේවට්ට දෙන්න විතරක් දැනගෙන හිටියේ. හැබැයි මේක රජතුමයි කේවට්ටයි විතරක් නෙවෙයි මහෞෂධ පඬිතුමත් මොකද උනේ පුතේ? දැනගෙන මහෞෂධ පඬිතුමත් දැනගෙන හිටියා. මොකද ඔත්තු කරුවටක් ගාලා යාගේ හේවායු ටික එවනවා. අරකේ තියෙන්නේ සතර කම්මන්ත්‍රණයේ සය කම්මන්ත්‍රණයේ වෙච්ච හැටි. සල්ගහයට අහන් ඉඳලා ගිරව මොකද කරේ? ඒක හරි ලස්සනට උපහාස රසයේ මවමින් ලියන කතුවරයාගේ දක්ෂතාවය. ගිරවා එතනින් නික්මිලා යන්නේ නිකන් නෙමෙයි වසුරු පිටක් හෙලනවා කේවට්ටාචාර්යන්ගේ ඔළුවට. වර්චස් පිටක් හෙලනවා. හරිද? වර්චස් පිටක් හෙලලා කටදල්වා බලාහුන් වේලෙහි සාල්ලේක ලාලා පාතට බානා කෙනෙකුන් මෙන් කේවට්ට හිස වර්චස් පිටක් හෙලා ඔළුවට වසුරු පිටක් හෙලලා උඩ බලනවා කට අරගෙන කටටත් වර්චස් පිටක් දානවා. ඒක තමයි හාස්‍ය රසය සහ උපහාසය ඇතුළත්ව කේවට්ටව නින්දිත විදිහටම පල්ලෙහාට දාපු තැන. නින්දිත නිග්‍රහ විදිහටම පල්ලෙහාට දාපු තැන. පාඩම් කරගන්න පුතේ භාෂා ලක්ෂණ වල ඊළඟ පොයින්ට් එක උතන අපිට හම්බෙන්නේ උපමා. උපමා භාෂා ලක්ෂණ වල ඊළඟ කොටස උපමා. හරි උපමා. උපමා අතර ප්‍රබලතම උපමාවක් හරි භාෂාවේ කතාවේ තියෙන ලස්සන වැඩිම කරන උපමාව තමයි සතර කම්මන්ත්‍රණය අහගෙන හිටපු ගිරාපෝතකයා අර වසුරු පිට හෙලන අවස්ථාව ඒක දාන්නේ සාල්ලේක ලාලා පාතට බානා කෙනෙකුන් මෙන් ඔය මෙන්සේ වගේ බඳු අයුරු කියන්නේ උපමා වාචී පද ඒක ලියා ගන්න පොඩ්ඩක් අයිනකින් මෙන් සේ බඳු අයුරු වගේ හරි මේ වගේ වචන තියෙනවා මේවට කියන්නේ නිපාත උපමා වාචී නිපාත මෙහෙම කෑල්ලක් එක්ක පදයක් එනවා නම් ඒක උපමාවක් වෙනවා. එතකොට මේක කියන්නේ සාල්ලේක ලාලා පාතට බානා කෙනෙකුන් මෙන් සාල්ලේක ලාලා පාතට බානා කෙනෙකුන් මෙන් සාල්ලේක ලාලා කියපු පුතේ සමාන්තරව කඹයකින් අර නිකන් අපි උඩ තට්ටුවක ඉඳලා තට්ටු මහල් නිවාසවල තියෙන්නේ. මහල් නිවාසේ උඩ තට්ටුවේ ඉඳලා පල්ලෙහා තට්ටුවට ලෑන්ඩ් කරගන්න ඕන නම් පොඩි මොකක් හරි අපි වාජනයක් ගැට ගහලා ලණුවේ දාලා හිමීට අදාළ තැනටම පහත් කරගන්න පුළුවන්. අන්න ඒ විදිහට තමයි සාල්ලේක ලාලා පාතට බානා කෙනෙකුන් මෙන් කියන්නේ. හරි. එතකොට එහෙම දාලා උඩ ඉඳලා පල්ලෙහාට හිමීට හරියටම ඉලක්කයට පාත් කරනවා හා සමානව තමයි සාල්ලේක ලාලා පාතට බානා කෙනෙකුන් මෙන් කේවට්ට හිස
වරචස් පිටක් ඒවට බමුණා හිස වරචස් පිටක් කියලා. ඔළුවට මොකද කරේ? බමුණගේ ඔළුවටම වසුරු පිටක් කෙලුවා. හරි? වසුරු පිටක් කෙලුවා. ඒක තමයි මේක කියන්නේ. ඒ නිසා එහෙම හෙලපු එක උපහාසය දනවන උපමා. ඊළඟට උපමා ගත්තා හින්දා තව කියන්නම්. දැන් පාඩම කියවලා තියෙන නිසා ඔයාලා දන්නවා. ඊළඟට තව තැනක අපිට හම්බෙන උපමා ගත්තොත් මේකේ ගොඩක් තියෙනවා. ඒ අතර දැන් අර තරහ ගියානේ රජතුමාට. රජතුමාට තරහ යනවා. මහෞෂධකක රාජ්‍ය අල්ලගන්න බැරි වුණා කිව්වහම ඔය මියුළු නුවර වටලෑම කියලා තියෙන පුතේ 5 වෙනි පිටුවේ. ඒකේ තියෙනවා අවසාන හරියම රූල් යටම ඉඳලා බැලුවොත් රූල් 1 2 3 4 5 6කට විතර උඩින් සිංහයෙකු විසින් රක්නාලද රන්ගල් ගුහාවක් පරිද්දෙන් කියලා. හරි. මේ කාගේද වේදේහ නුවර වේදේහ රජතුමාගේ රාජ්‍ය හරියට සිංහයෙකු රකින්න රත්තරන් ගල් ගුහාවක් වගේ. රත්තරන් ගල් ගුහාවේ වටිනකම තේරෙන්නේ සිංහයාට උපමාවක් දාන්න. පුතේ උපමා කියලා කියන්නේ Taman කියන කරුණ තහවුරු කරන්න වෙන අර්ථයක් ගේන්න නැති වෙන්න තමයි උපමා දැම්මේ කතුවරු. නිකන් නෙවෙයි. එතකොට ඒක වඩා හොඳට පාඨකයට තේරෙනවා. රන්ගල් ගුහාවක් පරිද්දෙන්. එතනම තියෙනවා යට ඊළඟට දණ්ඩකින් පහරන ලද සර්පරාජයෙකුසේ අර පරිද්දෙන් සේ කියලා කෑල්ලක් ආවහම අපි කියව උපමා කියලා. ඒ මියුළු නුවර වටලෑම ඡේදෙම පල්ලෙහා තියෙනවා. දණ්ඩකින් පහරන ලද සමහරට අලුත් පොත් පරණ පොත් නම් පිටුව වෙනස් වෙයි. නමුත් බලන්න ඒක කියවලා දණ්ඩකින් පහරන ලද සර්පරාජයෙකුසේ. හරි. එතකොට පොළු පාරක් කාපු සර්පෙක් වගේ. සර්පෙක්ට පොල්ලකින් ගැහුවාම සර්පයෙකුට ගැහුවට පස්සේ කොච්චර දඟලනවද කුපිත වෙලා කට ඇරගෙන දල දික් කරගෙන පිඹිමින් පැන තමයි සර්පය යන්නේ ඊට පස්සේ. නිකන් අහිංසකව ඉන්න සර්පයෙක් වුණත් එහෙමයි ගැහුවට පස්සේ එහෙමයි. ඉතින් මේ උපමාව දැම්මහම කතුවරයා මේ භාෂාවට මාර පණක් ලබා දෙනවා. කියවන පාඨකයාට ඒක හරියට දැනෙනවා ඇඟට. රජතුමා මොන රජතුමාද? ඉසුරුමදයෙන් මත් වෙච්ච චූලනී බ්‍රහ්මදත්ත රජතුමා දණ්ඩකින් පහරන ලද සර්පරාජයෙකුසේ කුපිත වෙනවා. එයා ගිහිල්ලා කියන්නේ මොකද්ද? අර රාසල් කුඩු කරාට පස්සේ මේ වැඩේ කරේ මහෞෂධ කියලා දැනගත්තට පස්සේ වේදේහ රජතුමාගේ රාජ්‍ය කියලා දැනගත්තට පස්සේ මහා දරුණු විදිහට එයා කියනවා එක තැනක තියෙන පුතේ තාත්වික සුපිරිම උපමාවක්. මොකක්ද දන්නවද? ටිකක් එහා තියෙන්නේ. යුද්ධෝපායන් යෙදීම කියන කොටසෙත් පළවෙනි ඡේදෙ නෙමෙයි දෙවනි ඡේදෙ රූල් 3ක් විතර ගියාම යුද්ධෝපායන් යෙදීම දෙවනි ඡේදෙ තියෙනවා පටන් ගන්නකොටම දණ්ඩෙන් ගසන ලද ආශිර්විෂයක් වූ මෙන් කියලා එකත් උපමාවක්. උපමා ගොඩක් ඕනේ අපිට 4ක් 5ක් ඇති. මට කියන්න ඕනුනේ මෙන්න මේ උපමාව. හරි. අටලු වාසල් බලකොටු ආදී බිඳසුණු විසුණු කෙරෙමින් වහා නුවරට වැද ගල් පුරා ගෙනවුත් කොමඩු බානාසේ. කොමඩු බානාසේ. හරි ලස්සනම උපමාවක්. හරිද? කොමඩු බානාසේ මහජනයා ඉස්කපා ගනුව වේදේහ රජු ඉස වහත් ගෙනේව එබස් අසා බල සම්පන්න යෝධයෝ නොයෙක් ආයුධගත් ඇතිව නුවර ගනුම්හයි පවුරු වාසල් සමීපයට ගියාහ. මේ භාෂාවේ තියෙන ජීව ගුණය කොච්චරද බලන්න. කියනවා රජතුමා චූලනී බ්‍රහ්මදත්ත කියනවා අටලු වාසල් බලකොටු ආදී බිඳ සුණු විසුණු කොට. පුතේ සුණු විසුණු ලියා ගන්න. සුණු විසුණු කියලා කියන්නේ අනුප්‍රාසය. යුගල පදත් එක්ක අනුප්‍රාසය දෙනවා. හරි. කෑලි කෑලි කරලා කුඩේ කුඩු කරලා කුඩු පට්ටම් කරලා දාන්න කියලා කියන්නේ සුණු විසුණු කොට. මොකටද තියන්නේ? ඔච්චර මට දෙන්න බැරි මිනිස්සයා කියලා මහත් කේන්තියේ තරම පෙන්වන්නේ වචන පාවිච්චි කරන්නේ. සුණු විසුණු කොට. හරි. කෑල්ලක්වත් තියන්න එපා. කුඩු කරලා දාන්න. සිංහලය මෙච්චර ලස්සනට භාෂාව දෙන්න පුළුවන් කියන්නේ මේක පුතේ චිත්‍රපටයක් වගේ නෙමේ කතාව කියවනකොට. හැබැයි කිසිම රූප රාමුවක් නැතුව අපේ හිතට මේ සිතුවිලි මවන්න නම් කවුරු දක්ෂ වෙන්න ඕනද? කතුවරයා දක්ෂ වෙන්න ඕන. අර මම මුලින් කියපු භාෂා ශෛලිය, උපයුක්ත භාෂාව, කතුවරයාගේ ශක්්‍යතාවය මේ කියන ඕන එකකට මේ ටික ගන්න පුළුවන්. ඒ නිසා සුණු විසුණු කෙරෙමින් වහානුවරට වැද දැන්ම ගිහිල්ලා හරි ගැල් පුරා ගෙනවුත් කොමඩු බානාසේ ලියා ගන්න ඕන උපමාවක්. ලියා ගන්න ඕන උපමාවක්. ඇයි ඒ? ගැල් පුරා ගෙනවුත් කොමඩු බානාසේ. ඇයි පුතේ කොමඩු බානාසේ කියලා කිව්වේ? හරි ඕකවන වට්ටක්ක දාන්න තිබ්බා. එහෙම නැත්නම් අල ටොන් එකක් විතර දාන්න තිබ්බා. අල ගෙනල්ලා බානවා වගේ වට්ටක්ක ගෙනල්ලා බානවා වගේ ගල් ලෝඩ් එකක් බානවා වගේ කියලා මොකක් හරි දාන්න තිබ්බා. කතුවරු දක්ෂයි කියන්නේ මේක තමයි. කොමඩු බානකොට පොඩි සිද්ධියක් තියෙනවා. මොකද්ද? ගැල් පුරවගෙන ආපු බිමට හලනකොට තට පට ගාලා කැඩිලා කුඩු වෙලා රතු පාටට ගලාගෙන යනවා. ඒක ඇතුලේ තියෙන යුෂ ටික. හරි. ජනයාගේ හිස් කපන් ඇවිල්ලා, බෙලි කපන් ඇවිල්ලා, කරත්තවල දාගෙන ඇවිල්ලා බාන්නකව මෙතන පුතේ ලේ ගලා යන සංකල්ප ටික ඒ විදිහටම දෙන්න කතුවරයා පාවිච්චි කරපු තාත්වික උපමා බලන්න. තාත්වික උපමා. එහෙම උපමා ගැල් පුරා ගෙනවිත් කොමඩු බානාසේ ගැළපෙනම ලස්සනම අවස්ථාවට උචිතම උපමා අපේ සිංහල සාහිත්‍ය කතුවරු යොදාගත්ත හැටි මේ තියෙන්නේ.
ඒ නිසා ඔයාගේ උත්තරය ඇතුලේ ලියන්න භාෂා ලක්ෂණ වලට ලියන්න ඔයා බය නැතුව ලියන්න. උපමා යෙදීම් අතර අග්‍රගන්නේ උපමා භාවිතයේ කතුවරයා පාවිච්චි කරලා තියෙන විදිහ. එයා යොදලා තියෙනවා ගැල් පුරා ගෙනවුත් කොමඩු බානාසේ මහජනයාගේ හිස් කපාගෙන ඇවිල්ලා ගෙනහැල්ලා මෙතෙන්ට බාන්න මගේ කකුල් දෙක ළඟ. හරි එහෙම බානකොට ලේ වැగిරිලා යන ඒ මහා අමාරු වුණත් රජ කෙනෙක් ආස කරන දර්ශනය. අපිට අමාරු එක වෙනම එකක්. රජ කෙනෙක් ආස කරන ඒ ලේ දකින්න ආස කරන දර්ශනය මවන්න කතුවරයා කොමඩු කියන වචනේ පාවිච්චි කළා. අන්න උපමා යෙදීමේ තියෙන වටිනාකම. ওই විදිහට ගත්තහම ඒ බස් අසා මේ විදිහට බල සම්පන්න යෝධ ওই විදිහට ගිහින් පුතේ කතාව යනවා. හරි. එතකොට උපමා කියන්නේත් භාෂා ලක්ෂණ වල තව එකක්. විවිධ උපායන් යොදනවා ඒවට ප්‍රතිඋපායන් යොදනවා මහ ඖෂධ. මහ ඖෂධ කියලා කියන්නේ මහලු බමුණ කේවට්ට නම් මහලු බමුණ තාමා මහ ඖෂධ පඬිත බව නොදන්නේය. ඔබ දන්නේ නෑ මං මහ ඖෂධ කියලා. පුතේ යන්නේ ඒවා හරි වැදගත්. මහ ඖෂධගේ චරිතයට ඕන කරන කරුණුත් එක්ක ගත්තාම මේ තියෙන්නේ මේ කේවට්ට මහල්ලා ඇතුළු අඥාන ජඩයෝ මා තවම මහ ඖෂධ පඬිත බව නොදන්නා අඥාන ජඩයෝ නුවණ නැති මෝඩ පුරුෂයෝ කේවට්ට බමුණා ඇතුළු අඥාන ජඩයෝ 11 වෙනි පිටුවේ තියෙනවා පුතේ ඔය අටලුවාසල් බින්ද අපි කොමඩු බානා කියලා එකේ යටම තියෙනවා පිටුවේ ගැටලුවක් නැහැ නිකන් අහගෙන බලා ගන්න. ඒතුලේ ප්‍රතිඋපායන් හතරක් එනවා. ඒක අහලත් තියෙන ප්‍රශ්නයක් විදියට. හරි. උපාය හතරයි ප්‍රතිඋපාය. ඖෂධ. මෙහි උපාය යොදනකොට මෙයා දැනගන්නවා අරහින් ලෑස්ති වෙනවා. පළවෙනි එක තමයි ජලය නතර කිරීම. දිය නවත්තීම. ජලය නතර කිරීම. හරි. දැන් යුද්ධ කරන්න බෑ. යුද්ධ කරන්න බැරි නිසා මොකද කරන්නේ? හති වැටිලා ඉන්නවා කේවට්ට බමුණා. කේවට්ට බමුණා මුලදිම හැබැයි කියනවා රජතුමාට රජතුමනි මේක අල්ලන්න බෑ අතාරිමු කියලා. හැබැයි රජතුමා අතාරින්නේ නැහැ. හැබැයි රජතුමා අතාරින්නේ නැති නිසා කේවට්ටත් රජතුමාව අතාරින්නේ නැහැ. කේවට්ට කියන හොඳ ගතියක් පුතේ. කේවට්ට චරිතය අපි කියන්නේ මහා ජරා නරකම චරිතයක් කියලානේ. හැබැයි කේවට්ට චරිතයේ තියෙන හොඳ සුබවාදී එකක්. මොකක්ද දන්නවද? අවසන් මොහොතේ තම රජතුමාට තමන් සේවය කරනවා. පුතේ වැඩේ වැරදිලා යනකොට ගොඩක් මිනිස්සු පැනලා දුවනවානේ. හරි හරියනවා නම් හුරේ දාන්න ඉන්න ඕන තරම්. හරියනවා නම් අප්පුඩි ගහන්න ඕන තරම් මිනිස්සු ඉදී. හැබැයි වරදිනවා නම් පැනලා දුවනවා. ඒක අහුවෙච්ච දෙන් අපිට බෑ කියලා. ගොඩක් මිනිස්සු එහෙමයි. හැබැයි කේවට්ටක තියෙන හොඳ ගතියක් තමයි අවසන් මොහොත දක්වා එක උපායක් බැරි නම් ඊළඟ උපාය දක්වමින් අවසානයේ තමන්ගේ මූණකට නැති වෙනකම්මත් ඒ මනුස්සයා එතන හිටියා. හොඳයි. රජතුමාට පක්ෂග්‍රාහී හොඳ රාජ්‍ය සේවකයෙක්. රාජ්‍ය සේවකයෝ කිව්වහම පක්ෂග්‍රාහී අවසන් මොහොත දක්වාම රැඳී සිටපු හොඳ රාජ්‍ය සේවකයෙක්. හරි. වැඩ වරදින්න ගියත් පැනලා ගියේ නෑ. ජලය නතර කරන්න මෙයා තීරණය කරා. මොකද ජලය නුවරට පිටතින්ම වන්නාහ. ජලය නතර කරනොත් ඇතුළේ මිනිස්සුන්ට බොන්න වතුර නැති වුණා කියන්නේ වතුර කියන්නේ ප්‍රධාන අවශ්‍යතාවයක්. ඒ නිසා රජතුමාට කියනවා අපි ජලය නවත්තලා බලමු. රජතුමා කියනවා හරි කරලා බලමු. මේ බව දැනගන්නවා මහ ඖෂධ පඬිතුමා කාගෙන්ද? Tamanගේ අන්තස්සර පුරුෂයන්ගෙන් දුනුවායන් විදිනවා දුන්නෙන් එළියේ ඉඳලා චූලනී බ්‍රහ්මදත්තගේ ගොඩේ ඉන්නෙත් මහ ඖෂධගේ ඔත්තුකරු. හරි එතන ඉඳන් ඊතලයක් විදිනවා ඇතුළට රජවාසල ඇතුළට. ඊට පස්සේ රජතුමාට මේ මහ ඖෂධට අරගෙන ඇවිල්ලා දෙනව පණිවිඩේ වතුර නවත්තන්න හදන්නේ. මහ ඖෂධ ක්ෂණිකව ක්‍රියාත්මක වෙලා පුතේ සැටරියන් උස හරි සැටරියන් උස ඇඹුල දණ්ඩක් මේ ප්‍රතිඋපාය සැටරියන් උස ඇඹුල දණ්ඩක් යැවීම කියලා අපි කෙටියෙන් ලියාගමු. මොනවද ඇඹුල කියන්නේ? ඕලු. හරි. රජතුමා කල්පනා මේ මහ ඖෂධ කල්පනා කරනවා හරි මට දැන් වතුර නවත්තන්නනේ හදන්නේ. මම පෙන්නන්නම් අපි ළඟ කොච්චර වතුර තියෙනවද කියලා. මිනිස්සයා මොකද කරන්නේ? එදාම හිමාලයෙන් ගෙන්න ගන්නවා විශේෂ මඩ කියලා කියන්නේ මේ පැල හිටවන්න පුළුවන් පස් 60 රියන් උස උණ දණ්ඩක් කපා ගන්නවා. 60 රියන් උස උණ දණ්ඩක් කපලා ඉවර වෙලා ඒක දෙකට පලනවා. හරි. එතකොට රියනක් කියලා කියන්නේ පුතේ අඩි 1මාරක්. අඩි 1මාරක් රියනක් කියලා කියන්නේ. එතකොට අඩි 1මාරක් කියන්නේ සැටරියන් කියන්නේ අඩි 90ක්. හරි. අඩි වලින් ගත්තොත් අඩි 90ක් විතර උසයි මේ. අඩි වලින් ගත්තොත් සැටරියන් උස උණ දණ්ඩක් ගෙනහැල්ලා ඒක දෙකට පළලා මැද පුරුක් ටික අයින් කරලා අර හිමාලයෙන් ගේන ලද විශේෂ මඩ ටික ඒක ඇතුළට දාලා ඇඹුල කියලා කියන්නේ ඕලු වැටත් මේකට දාලා වතුර පුරවලා තියෙනවා. බෝසතාණන් වහන්සේලාගේ අධිෂ්ඨානයක් විදිහට කතෝරයා කියනවා ඒ කරයින් ඒවා හැදෙනවා කියලා. ඒ නිසා මොකද වෙන්නේ? සාමාන්‍යයෙන් නෙළුම් ඕලු මානෙල් වගේ දේවල් ජලයෙන් උඩට එනකම්ම ඇවිල්ලා තමයි මල පිපෙන්නේ. වතුර ඇතුලේ පිපෙන්නේ නෑනේ. වතුර ඇතුලේ මුල තිබ්බට මඩේ මුල තිබ්බට වතුරෙන් එළියට ඇවිල්ලා පිපෙන්නේ. ඒ නිසා මේ උණ දණ්ඩ දිගේ ඇවිල්ලා 60 රියනක් ගියාට පස්සේ තමයි උඩ මල පිපෙන්නේ. ටක් ගාලා මේ දණ්ඩ ගලව ගන්නවා පරිස්සමට. පළු වෙන් කරනවා. මේක වලල්ලක් වගේ ඔතලා දාලා ඉවර වෙලා විසි කරනවා තාප්පෙන් එළියට. මේ තමුසෙලා බඩගින්නේ මැරෙන්න එපා ඔයි. මේකවත් ගිහිලා කට්ටියත් එක්ක උයාගෙන කනවා. එච්චර කන්න පුළුවන්. ඉතින් අඩි 90ක් විතර උස
ඔලු දණ්ඩක් කියන්නේ පොඩි එකක් නෙමෙයිනේ පුතේ. ඒක වැලල්ලක් කරලා දානවා. ඒකේ තියෙන නිග්‍රහ පිණිස දාන්නේ. හරි. මේක රජතුමා ළඟට අරගෙන යනවා ඔලු දණ්ඩ. අරන් ගිහින් කියනවා රජතුමනි වතුර නවත්තලා මේ වැඩේ කරන්න බෑ. මේ එහෙ තියෙන පොකුණු වල සයිස් නැත්තම් මේ වගේ එකක් පිපෙන්නේ නෑනේ නිකන්. එච්චරට ලොකු උස ගැඹුරු පොකුණු තියෙන්නේ. ඒ කියන්නේ වතුර තියෙන ඕන තරම් කියන එක තමයි ඒක කියන්නේ. ඒ නිසා බෑ කියනවා. ඒක මනින්නෙත් රජතුමාගේ ළඟදී මහෞෂධගේ ගෝලයෝ. මහෞෂධගේ කට්ටියමයි මනින්නේ. හැටරියන අසූරියන් කරලා මනින්නේ. අසූරියන් කරලා මැනලා උත්තර දෙනවා රජතුමනි මේ ගොඩ හරියට පිච්චෙන මලක් මේක. මැද ඊට වැඩි 100ක් ක්‍රියන් විතර ගැඹුරුයි මැද. ඒ නිසා වතුර නම් නවත්තලා මේ වැඩේ බලාපොරොත්තු වෙන්න එපා කරන්න කියලා. මේ වැඩේ හරි ලස්සනට ගලපනවා. මේ උපාය ව්‍යර්ථ වෙනවා. මෙන්න උපාය සහ ප්‍රතිඋපාය. පළවෙනි වැඩේ අසාර්ථකයි. ඊළඟට කියනවා සැලෙන්නේ නැහැ. කේවට්ටත් නොසැලෙන චරිතයක්. අතහරින්නේ නැහැ. ගේම ඉන්න කොහොම හරි. ඊට පස්සේ මොකද කරන්නේ? සාල් හරි. සහල් වී නතර කිරීම. සහල් නැවතීම. නතර කිරීම. දෙවනි උපාය. මේ උපාය හතර ගැනනේ මේකේ තියෙන පුතේ කතාව පුරා දුවන්නේ. සහල් නතර කරනවා. වී සහල් පිටතින්ම වන්නේය. හරි. ඛණ්ඩ නැති කරා කියන්නේ මිනිස්සුන්ට යුද්ධ කරන්න බෑ. ඛණ්ඩ නැති කරා කියන්නේ රාජ්‍ය අඩපණයි. ඒ නිසා වී සහල් නතර කරලා බලමු කියලා කිව්වා. ඊට පස්සේ සහල් නතර කරාට පස්සේ මේක දැනගත්තාම මහෞෂධ මොකද කරන්නේ? තාප්ප පවුරු වල හැම තැනම එළියට පේන තැන්වල වීහිනවා. හරි. ගොයම් ගස් එළියට පෙන්වීම. එළියට කියලා කියන්නේ තාප්ප උඩ පුතේ ගොයන් ගස් මෙහෙම වීස්සහම කලාල අතුරුවා මඩ සහිත කලාල කියලා කියන්නේ පැදුරු මාගල් මඩ ගාපු පැදුරු වල වීහිනවා. වී ඇට පුතේ පැලවෙන්නේ ඒ තරම් දෙයක් නෙමෙයි. මඩ ටිකක් තිබ්බනම් ඇති, මඩ ගාලා තිබ්බනම් ඇති, වතුර ටිකක් දාලා තිබ්බනම් ඇති පැලවෙනවා. ඊට පස්සේ සියලු තාප්ප උඩ වී මේ විදිහට පැලවුනහම ගොයන් ගස් පැලවුනාට පස්සේ කිව්වා රජතුමනි බේරන්න බෑ හැම තැනම වී අටුවල පුරවල වැඩිපේව විසි කරපුවා පැලවෙලා අන්න මිදුල් වලයි තාප්ප උඩයි වහලවල් උඩයි ගොයන්. ඒ කියන්නේ අටු පොටු පිරෙන්න වී තියෙනවා මේක ඇතුලේ. ඒ නිසා වී හාල් නවත්තලා මේ වැඩේ බේරන්න බෑ. දෙවනි උත්සාහයත් මොකද උනේ? ව්‍යර්ථයි. තුන්වෙනියට දැන් බැරි තැන බලන්නකො ටික ටික පල්ලෙහාට එන හැටි. තුන්වෙනියට කියනවා එහෙනම් අපි දර නවත්තමු. දර නතර කිරීම. හරි. අද වගේ ගෑස් නැහෙනි කොහොමත්. දර පොතේ තුන්වෙනි උපාය තමයි දර නතර කිරීම. ඒ කියන්නේ උයාගෙන කණ්ඩ බෑනේ බඩු තිබ්බට දර නැවැත්තුවොත්. දර පිටින් ගේන්න ඕන මේ රාජ්‍යය. ඒ නිසා මේකත් මහා ඖෂධ අර විදිහටම දැනගෙන අවසානයේදී කරන්නේ මොකද්ද? විශාල කොටන් උස්සලා ගහන්නේ තාප්පෙන් එළියට දාන්නේ. මේ ඕන්නම් මේ වරගෙන යන ඕයි කියලා. එතකොට මොකද වෙන්නේ? දැනගන්නවා රජතුමනි දර ගොඩවල් ගහලා හැමතැනම තාප්ප වලින් උසට පේන දර ගොඩවල් තියෙනවා. කියනවා රජතුමනි දර නවත්තලා වැඩක් නැහැ මේ අපිට එළියට විසි කරන කොටනුත් මහා ලොකු ගස්. එච්චර ඒවා විසි කරන්නත් එයාලා ළඟ තියෙනවා. විසි කරන්නත් පුළුවන් කියන්නේ අපිට දර නවත්තලා මේ වැඩේ කරන අපි මැරෙනවා බඩගින්නේ. අපිට උයන්න දරත් නැහැ, හාලුත් නැහැ, වතුරත් නැහැ. එහෙම කියලා රජතුමාගේ පැත්තට තියෙන දුෂ්කරතා ටික පේන්න ගන්නවා. මහා ඖෂධයට කිසි හේනයක් නැහැ වගේ තමයි තියෙන්නේ. ඒ නිසා තමයි දර නතර කිරීම වෙනුවට මොකද කරේ? දර පෙන්වීම, දර ගොඩවල් පෙන්වීම. එහෙම ලියා ගන්න. දර ගොඩවල් පෙන්වීම. හරි. දර ගොඩ ගසා පෙන්වීම. දර ගොඩ ගසා පෙන්වීම, දර ගොඩවල් කිව්වත් කමක් නැහැ. දර ගොඩ ගසා පෙන්වීම. මේ තුනම හරියේ නෑ. තුනම වැරදුනා. ඊළඟට තමයි අවසාන තුරුම්පුව. අපි කියන්නේ පුතේ කරලා උත්සාහ කරලා බැරි වුණාට පස්සේ අන්තිම තුරුම්පුව ගහනවා. ඉතින් ඒක බැරි නම් බෑ තමයි. මහා ඖෂධ කවුද? කේවට්ටත් දැන් හෙම්බත් වෙලා ඉන්නේ. පුතේ රාජ්‍යයක් අල්ල ගන්න ගිහිල්ලා රාජ්‍යයෙන් එළියේ. හරි. රාජ්‍යයෙන් එළියේ දවස් ගණන් මාස ගණන් දුක් විඳිනවා කියන්නේ කණ්ඩ බොණ්ඩ නැහැ, නිදා ගන්න නැහැ, නාන්න නැහැ, මිනිස්සුන්ට තියෙන අපහසුතාව මේ සියල්ල විඳගෙන ගිහිපු ජනයෝ සෙබළු වැටිච්ච තැන්වල නිදි ආමතේ. හරි. හැබැයි මේ එක මිනිස්සෙක්ටවත් රජ කවුද වේදේහ නුවරට යන්න බැරි කරේ නෑනේ මිතිලා නුවර. ඒක මහා ඖෂධක තියෙන මොලේ ගොඩක් තැන් තියෙන පුතේ එහෙම කතා කරන්න. හරි. මේ මිනිස්සු නාගෙන ඉන්නේ කොහෙට ගිහිල්ලාද? මියුළු නුවරට ගිහිල්ලා. මේ මිනිස්සු කන්න සල්ලි වීදම් කරන් ඇතුලෙන් කෑම ගන්න යන්නේ මියුළු නුවරයි. කොහෙවත් එළිය තැනක් නෑ. ඒ අයට එන්න දුන්නා. එතකොට හිතෙන්නේ නැද්ද නිකන් සතුරු ඇවිල්ලා ආක්‍රමණය කරයි කියලා? මහා ඖෂධ කොච්චර නුවණැතිද කියනවනම් එයා මිනිස්සුන්ට දොරවල් වැහුවේ නෑ. සෙබළු වුණත් හතුරු වුණත් ඇවිල්ලා නාගෙන යන්න සල්ලි ගෙවලා කෑම අරන් යන්න. එතකොට ඒකේ ආදායමත් කොහෙටද? මියුළු නුවරට. හරි. ඒකේ ආදායම මියුළු නුවරට අර ඉන්න මිනිස්සුන්ගේ වියදම ගියා කියන්නේ මිනිස්සු ටික ටික අඩපණ වෙනවා කොහොමද? මහා ඖෂධ ඒ පැත්තෙනුත් දොරවල් ඇරලා තිබ්බ ඕන කෙනෙකුට ඇවිල්ලා අපේ රාජ්‍යයෙන් කාලා යන්න පුළුවන්, නාලා යන්න පුළුවන්, විනෝද වෙන්න පුළුවන්. මේ අපේ මිනිස්සු සින්දු කියනවා, ගී කියනවා බලන්න පුළුවන්, නටන්න පුළුවන්. අර මිනිස්සුන්ටත් යුද්ධය අමතක වුණා තේ සල්ලි ඉවරනකන් ගිහින් කෑවා ඒක ඇතුළේ.
හරි හැබැයි ඒන ඔක්කොම ගැන අවධානයෙන් ඉන්න මහෞෂධ සෙනඟ දාලා තිබුණේ කිසි කෙනෙකුට එන්න බැරි වෙන්න. ඔහුගේ ප්‍රඥාව ගැන මේ පාඩම ඇතුලේ ඕන තරම් තියෙනවා. හතරවෙනි එක තමයි පුතේ පේනවනේ ධර්ම යුද්ධය. හතරවෙනි එක ධර්ම යුද්ධය. ධර්ම යුද්ධය. ධර්ම යුද්ධය පරාජය කරන්නේ කේවට්ටගේ වීක් පොයින්ට් එක. නැත්තම් එයාගේ තියෙන ප්‍රබලතම දුර්වලතාවය එතෙන්දි පාවිච්චි වෙනවා. පුතේ මේ කතාව පටන් ගන්නෙම කේවට්ටගේ තියෙන මොන සිතුවිල්ල නිසාද? මොන සිතුවිල්ලින්ද මේ වැඩේ මේ තරම් ලොකු සටනක් බවට පත් වෙන්නේ? කේවට්ටාචාරින්ට තිබුණ තණ්හාව නිසා. හරි. ඔහුට තිබුණේ තණ්හාවක්, රාජ්‍ය ලෝභයක්, තෘෂ්ණාවක්. ඔහු තණ්හාධික මිනිස්සෙක්. එතකොට මේ තණ්හාව නිසා කේවට්ට පටන් ගත්ත වැඩේ තණ්හාවෙන්ම පරාජයටපත් වෙනවා. කොහොමද දන්නවද? දන්නවනේ කතාව. ධර්ම යුද්ධයේදී මොකද වෙන්නේ? කේවට්ටාචාරීන් අවසාන තුරුම්පුව කියනවා මම මහෞෂධයි මාවයි එක තැනකට ගෙන්නනවා. එයා මට වැන්දොතින් මගේ ළඟ දන ගැහුවොතින් වැන්දොතින් ඔහු පරාදයි මන් තමයි දිනුම් කියලා අපි ප්‍රචාරය පතුරවලා මේ රාජ්‍ය අල්ල ගන්න පුළුවන් කියලා. හරි. මොකද කේවට්ට කියන්නේ මහා වයෝවෘද්ධයි මහලු බමුණෙක්. මහෞෂධ කියන්නේ තරුණ පඬිතුමෙක්. අනිවාර්යෙන් ඔහු මට වැඩිමල් නිසා වඳී කියන විශ්වාසයෙන් තමයි දැන් මේ වැඩේ ලෑස්ති කරන්නේ. මහෞෂධත් කැමති වෙනවා. හරි හරි කමක් නෑ මං එන්න. හරි. හැබැයි මහෞෂධ සියල්ල දන්නවා මේ වැඩේදී. ධර්ම යුද්ධය හරි ලස්සනට ඔහු ජයග්‍රහණය කරන්නේ එහෙමයි. කොහොමද? ඔහු ඊටාම හොඳට ලැහැස්ති වෙලා සූදානම් වෙලා යනවා මේ වැඩේට. යනකොට තමයි රජතුමාට කියන්නේ රජතුමනි මට දෙන්න එක දෙයක් මේ ගමනට. මොකද්ද? අෂ්ටවංක මාණික්කය අටවක් මැණික ඔබේ වටිනාම දේ මැණික දෙන්න මට අරගෙන යන්න. පොඩි වැඩකට මේ. රජතුමා මැණික නෙමෙයි රෙදිත් ගලවලා දෙනවා. ඇයි? රජතුමාට තියෙන පිහිට මේ වෙලාවේ කවුද? මහෞෂධ විතරයි. රජතුමාට එකම පිහිට මහෞෂධ විතරයි. ඒ නිසා මගෙන් අහන්න දෙයක් නැහැ. ඔක අරන් යන්න පුතේ කියන තැනට තමයි රජතුමා ඉන්නේ. ඇයි? එයා බය වෙලා කියවපු ටික පාඩමේ තියෙනවා අන්න රහෙන් වට කරලා අටලොස් අක්ෂෞහිණියක් සේනාව ඇත්තු මෙච්චරයි අස්සයෝ මෙච්චරයි කියලා මහා චූ යන ගානට චූලනී බ්‍රහ්මදත්ත රජතුමා ගැන කියනවා වේදේහ රජතුමා. හරි බයෙන්. එහෙම කියපු රජතුමා ඉතින් මේ වෙලාවේදී නොදී ඉන්නේ මැණික දුන්නා. හරි. එතකොට ගිහිල්ලා ගිය ගමන් කිව්වා අනේ මහෞෂධ ඇයි ඔයා මං ඇවිල්ලා මෙච්චර දවසක් වෙනවා නිකන්වත් මට කිසිම සත්කාරයක් කළේ නැහැ මොකද දුන්නේ නැහැ තායග්ගක් දුන්නේ නැහැ එහෙම කිය. හරි. මහෞෂධත් කියනවා හරි විසී අයියේ මට එන්න බැරි වුණා මට වැඩ වැඩි නමුත් මං ඔයාට අරන් ආව මැණිකක් මේ සුපිරි එකක්. මේක දැක්ක ගමන් අවදි වුණා කේවට්ටගේ මොන හිතද ලෝභ තණ්හා තෘෂ්ණා සිත. මහෞෂධ දැනගෙන හිටියා මෙයාට පහර දෙන්න තියෙන එකම තැන අතින් පයින් නෙවෙයි. මෙයාට පහර දෙන්න තියෙන එකම දුර්වලතාවය තමයි මිනිහා හරි ලෝභයි. මිනිහා හරි තෘෂ්ණාධිකයි. මොනවා හරි පෙන්නුවනම් කෙල වැක්කිරෙනවා පෙරේතකම තියෙනවා එච්චරට. හරි. ඒකට ලෝභයි තෘෂ්ණාවයි අර සියල්ල රාජ්‍යයි රජතුමයි ඔක්කොම අමතකයි වස්තු ලෝභයට ලැබී. එනිසා යාගේ තියෙන දුර්වලකම යාටම පහර ගහන්න පාවිච්චි කරා. අවසාන මේ තියෙන්නේ කියලා. මැණික ගන්න දෙන්න නොදෙන්න වගේ ඇඟිලි තුඩු අග තියලා දික් කරා. මොකද වෙන්නේ? ඒක ගන්න බැරි වෙන විදිහට සේනකකට ඇඟිලි තුඩු අගට තියලා අතහරිනවා ඊළඟට බිමට වැටෙන විදිහට. මහෞෂධ දන්නවනේ සියලු දේ. මොකද වෙන්නේ යන්නේ මෙයාට මං වඳී කියලා නෙමෙයි හිතන් ඉන්නේ විශාල සෙනගක් ධර්ම යුද්ධේ බලන්න ඔක්කොම රැස් වෙලා ඉන්නේ. දැන් වෙයි වේදිකාවේ මේ දෙන්න දැන් අර මැණික අත උඩින් ඇඟිලි අගින් තිබ්බේ තුඩෙන් අගෙන් තිබ්බහම මේක හරි බරයි බර එකක් බිමට වැටෙනවා. ඒක මහෞෂධගේ කකුල් දෙක ළඟ නතර වෙන්නේ. ඒක ගන්න කේවට්ට බඩ ගාගෙන පෙරිතකමනේ දන ගාගෙන බඩ ගාගෙන බිමට නැමීගෙන ඉන්නවා කාලඟද මහෞෂධගේ කකුල් දෙක ළඟ. මිනිස්සු ඔල්වරසන් දෙනවා කෑ ගහනවා විසිල් ගහනවා උරේ දානවා අර බලන්නකො මහලු කේවට්ට වඳිනවනේ අපේ මහෞෂධට. ලැජ්ජ නැද්ද කියලා. මහෞෂධත් හරි මාර මිනිස්සෙක් බෝසතාණන් වහන්සේ එසේ මෙසේ කෙනෙක් නෙමෙයි. හිමීට මිනිස්සුන්ට පේන්නේ නැති වෙන්න බෙල්ලෙන් පිටිමුලින් අල්ලගෙන බෙල්ලෙන් ඔළුවෙන් අල්ලගෙන අනේ මට වඳින්න එපා කියලා මිනිස්සුන්ට පේන්න එපා කියනවා වගේ බිම අරුගේ මූණ අතුල්ලනවා. මිනිහගේ මූණ බිම අතුල්ලා කියනවා අනේ මට වඳින්න එපා මං වැඩිමහල් නෙමෙයි මං බාලයි ඔබතුමා වැඩිමල් තැනැත්තේ මට වඳින්න එපා කියන ගමන් අතුල්ලන දෙන්නම්බට කියලා අතුල්ලන. හරි. මිනිස්සුන්ට පේන්නේ මොකද්ද? මිනිස්සුන්ට පේන්නේ ධන ගහගෙන බඩ ගහගෙන මැණික ගන්න කේවට්ට ඉන්නවා මහෞෂධ ළඟ. ඉතින් ධර්ම යුද්ධයේ දිනුවේ කවුද මහෞෂධ? හැබැයි නැගිටින්න දුන්නේ නැහැ. නැගිටින්න ආචාරීනි කියලා අල්ලගෙන බිමම අතුල්ලන. නැගිටින්න දුන්නේ නැහැ.
බෙල්ලෙන් අල්ලගෙන වයසයිනේ මූණ කොර හැඩි වෙලා මූණ ලෙලිපතුරු ගිහිල්ලා නහය නිකන් ජම්බු වෙලා මූණ ඉවරයි ගන්න දෙයක් නැහැ හොම්බකට නැතුව පස්ස පැත්තේ වැලි පිහිද දුවනවා කවුද කේවට්ට මැණිකත් නැහැ රජතුමත් නැහැ රාජ්‍යත් නැහැ පුතේ එහෙම තමයි ධර්ම යුද්ධය ජයග්‍රහණය කරන්නේ මැණික අනුව ධර්ම යුද්ධය මැණික ලබා දීම කියලා අපි නිකන් කෙටියෙන් ලියමු මැණික ලබා දීම හරි ලබා දීමෙන් තමයි පරාජය කරන්නේ එහෙම කරන්ඩ නිකන් හිතන්නකො කොච්චර ප්‍රඥාවක්ද සියලු තොරතුරු දැනගෙන මිනිසුන්ටත් ගැටලුවක් නැති වෙන්න හරි අවසානයේදී මේ කතාව ඉවර කරන්නේ මෙහෙමයි මේ නාකි බමුණ අන්තිමට දුවන දිවිල්ල හිතා ගන්න බැරි නාකි බමුණ කියන්නේ කවුද කේවට්ටාචාරී පුතේ ඔය හතරම ලියා ගන්න උපාය සහ ප්‍රතිඋපාය හරි අවසන් කරන්නේ මේ කතාව කොහොමද පින්වත්නි නොයව මම ගොවියා පුතු නොවැන්දෙමි සිටුවයි කීහ හරි ඒ කියන්නේ මිනිස්සු ඔක්කොම අතහැරලා ගියා මොන තරම් රාජ්‍ය පාවා දීමක්ද කරේ අවසාන ඡේදේ හරියේ අවසානට උඩ ඡේදේ තියෙන්නේ පුතේ ඒ ඉතා අලජ්ජී වූ දුෂ්ට වූ කේවට්ටේ ආසු නැගී කටින් ලේ දමදමා නලලේලේ පිස දිවන්නේය අන්න පුතේ ඕකේ තියෙනවා භාෂා ලක්ෂණ ඇති වෙන්න කටින් ලේ දමදමා අනුප්‍රාසය හරි කටින් ලේ දමදමා එකම වචනේ එකම ශබ්ද දෙපත් දෙවතාවක් යෙදීම කියන්නේ අනුප්‍රාසය අනුප්‍රාසවත් බස්වහර අර භාෂා ලක්ෂණ කියලා ලියාගත්ත නෝට් එකට දාගන්න. හරි? එතෙන්ට දාගන්න. මේ දුවන දිවිල්ල පාඨකයාගේ සිතේ චිත්ත රූප මවන පරිදි රචනා කිරීමට කතුවරයා සමත් වෙනවා කියන එකට හොඳ උදාහරණයක්. කටින්ලේ දමදමා නලලේලේ පිස පුතේ නලලේ පිස කිව්වනම් ඇතිනේ. හැබැයි නලලේලේ පිස කිව්වහම ලේ වැක්කිරෙන ගතිය මැවෙනවා. පිස එකපාරක් පිස්සට නතර වෙන්නේ නැහැ තව පාරක් පිහිනවා. ඇයි? එන්න ලේනවා මේකගේ මූණ හොඳටම තුවාල වෙලා. ඒ ස්වභාවයේ වචන ඇතුලෙන් අපිට දෙනවා. ඒක තමයි නලලේ පිස කියන්නේ. කටින් ලේ දමදමා කිව්වහම පුතේ එකවරක් නෙමෙයි ලේ වැක්කිරි කියන වගේ අදහසක් එනවා. ලේ ගලගලා භාෂාව මාර පොහොසත්. හරි? දිවෙන්නේය. පින්වත්නි නොයව මම ගොවියා පුතු නොවැන්දෙමි සිටුවයි කීහ සිටුව ඉන්න පොඩ්ඩක් ඉන්න මං වැන්දේ නෑ යාට මට වෙන අකරතැබ්බක් එතන ස්ටේජ් එකේ ඔයාලා දැක්කේ වෙන එකක් කියලා දැන් මහව කවුද කේවට්ට කෑ ගහනවා කෑ ගැහුවට මොකද කොළ පවිටු දුෂ්ට අධර්මිෂ්ඨ නිකෘෂ්ඨ අනාචාර ස්වරූප ඇති අවලක්ෂණ වූ අඥාන බමුණු මහල්ල තෝ ධර්ම යුද්ධයේ කෙරෙමි කියා ගොසින් තටමුණුබුරු තරමටත් නැති ඊතා බාල තැනත් එහි වැඳපීය බයිනවා මිනිස්සු පතුරු යන්න ඇයි මේ හුරේ දාගෙන බලන් හිටියේ දැන් දිනයි කියලා මොකද්ද කියන්නේ නිකෘෂ්ඨ අනාචාර ස්වරූප ඇති අවලක්ෂණ අඥාන බමුණු මහල්ල පුතේ භාෂා ලක්ෂණ වලට ඒක ගහගන්න ඉරක් එතන කොළ පවිටු දුෂ්ට අධර්මිෂ්ඨ අර මං කිව්වේ භාෂාවේ ගැඹුර කියලා උඩිනුත් එකක් ඒ භාෂාවේ ගැඹුර පෙන්වන්න තත්සම වචන මෙතන පාවිච්චි කරන්නේ නේද හරි ලස්සනට තියෙනනේ දුෂ්ට අධර්මිෂ්ඨ නිකෘෂ්ඨ අනාචාර ස්වරූප ඇති අවලක්ෂණ අඥාන බමුණු මහල්ල එහෙම කියන්නේ හරි අධර්මිෂ්ඨ කියන්නේ පුතේ තත් බව වචනේ නම් අධාර්මික වූ නපුරු වූ අනාචාර වූ අවලස්සන වූ නුවණ නැති බමුණු මහල්ල කිව්වහම ඒක දැනෙනවද කියන්නකො මට අර භාෂාවේ ගැඹුර අවලස්සන වූ නුවණ නැති අධාර්මික ඔයා එහෙම කිව්වට දැනෙන්නේ නැහැ මේ කොළ කියන්නේ එම්බල අඩෝ ඒ වගේ සීන් එකක් තියෙන්නේ කොළ පවිටු දුෂ්ට අධර්මිෂ්ඨ නිකෘෂ්ඨ වූ අඥාන බමුණු මහල්ල පුතේ වචනවල තියෙන බරපන්තියෙන් සලකලා තියෙන්නේ හරි එහෙම ලියනකොට කතුවරයාට ඇත්තම කතුවරයා නියම වැඩකාරයෙක්නේ කතුවරයා දක්ෂයෙක්නේ එහෙනම් මතක තියාගන්න මේ භාෂා මේ පොත්වල මේ ලියලා තියෙන සිංහල මං හිතන්නේ චිත්‍රපටියක් රූගත කරලවත් හරි කැමරා කෝණ 100,000 ගානකින් ගන්න ඕන දර්ශන කෝටි ගානක් වියදම් කරන්න ඕන දර්ශන හරිද මේක රූගත කරා නම් පුතේ කෝටි ගානක් යනවා හැබැයි රුපියලක්වත් වියදම් කරන්නේ නැතුව මේක කතාව කියවනකොට අහන් ඉන්න මිනිස්සුන්ට ආස හිතෙන විදිහට ලියලා තියෙන්නේ කතුවරයා. එහෙනම් එයා දක්ෂයි. ඔයාගේ උත්තරය ඇතුළේ ඔයා බය නැතුව ලියන්න. හරි? රූගත කළා නම් අධික වියදමක් දැරිය යුතු දර්ශන පාඨකයාගේ සිත තුළ මනරම්ව ප්‍රතිෂ්ඨාපනය කිරීමට කතුවරයා මහත්සේ සමත් වී ඇත. ඒ සඳහා ඔහු සතු භාෂා ශක්්‍යතාවය වචන රහිතව විග්‍රහ කිරීමට වචන නැත වචන රහිතය දාන්න පුළුවන්. හරි මේ උදාහරණත් එක දාන්න පුළුවන්. ඒ නිසා අවසානයේදී මේ දුවන හැටි මේවා මැවෙනවා. සිතේ මැවෙනවා. වෙච්ච සිද්ධිය මේ සටන කොච්චර අපූර්වට මවා ගන්න පුළුවන්ද මේ කතාව ඇතුලේ එහෙනම් අපිට පුතේ
කියන්න ගොඩක් විස්තර තියෙනවා. භාෂා ලක්ෂණ, චරිත ලක්ෂණ, ඊට පස්සේ මේ කතාව ඇතුලේ තියෙන ජීවිත පාඩම් ටික මේ ඕන පැත්තකට මේක උත්තර හදා ගන්න පුළුවන්. උද්ෘත ටිකක් පාඩම් කරගන්න විතරයි ඕන. නිකමට හරි පුතේ උද්ෘත මතක නැත්තම් තාම විභාගෙට කල් තියෙනවා. තව අවුරුද්දක් ඔයාලට තියෙනවා මේ 10 වසර. හරි? හැබැයි මේ වෙලාවෙදිම මේ පාඩම ආවරණය කරගෙන ඉවර කරගන්න. එදාටත් උද්ෘත නිකමට හරි මේ සැරේ විභාගෙට හරි අහලා මතක නැති වුණොත් උද්ෘතේ නැතත් ඒ අදහස හරි ලියන්න ඔළුවේ අදහසක් තියාගන්න. නොලිය ඉන්න එපා. විචාරයකට උද්ෘතේ බැරිම නම් උද්ෘතේට අපි දෙන්නේ එක ලකුණයි පුතේ. මතක තියාගන්න. හරි? පිළිතුරු පත්‍ර පරීක්ෂා කරනකොට උද්ෘත පාඩයකට දෙන්නේ එක ලකුණයි. උද්ෘත 3යි නම් ඒ කියන්නේ ලකුණු 3යි. හැබැයි ඉතුරු ලකුණු 7ම හම්බෙන්නේ 15න් නම් ඉතුරු ලකුණු 12ම හම්බෙන්නේ තමන් ලියන තමන්ගේ අදහස් ටික. ඉතින් අර 3 උද්ෘත පාඩේ නෑ කියලා අපේ ළමයි ලියන්නේ නෑ බයි. ඇයි උද්ෘතේ මතක නෑනේ. ඉතින් ලකුණු නෑ. එහෙම නෙමෙයි උද්ෘතේ වෙනුවටත් මේ වගේ එක තමන්ගේ අදහස හරි ලියන්න පුළුවන්. කේවට්ට බමුණා මෙහෙමයි දුවගෙන ගියේ කියලා තමන්ගේ අදහස දාන්න පුළුවන්. ළඟින් යන උද්ෘතේ ළඟින් යන වචන දුන්නොත් ලකුණුත් දෙනවා. ඒ නිසා උද්ෘත පාඩ බෑ කියලා අතාරින්න එපා. මං කියන්නේ උද්ෘත පාඩ පාඩම් කරගන්න. හැබැයි උද්ෘත නෑ කියලා විභාගෙ නොලියේ ඉන්න එපා. විභාග වලට උත්තර නොලියේ ඉන්න එපා. විචාර ලියන්න පුළුවන්. හොඳ රසාස්වාදයක්, රසවින්දනයක්. මේවා පුතේ ටිකක් තුන්වෙනි ඇහෙන් දකින්න පුළුවන් නම් නියම කතන්දර. අද ඔය පෙන්නන නාට්‍ය දර්ශන සංදර්ශන වලට වඩා මේ කතාවක් කියලා විඳින්න පුළුවන් ජීවිතේ හැම පැත්තෙම රස විඳින්න. එච්චරට කොහොසත් භාෂාවක් මේ අනුරාධපුර පොළොන්නරු කුරුණෑගල දඹදෙන යුගවල හිටපු හාමුදුරුවරු සහ සිංහලයේ සම්භාව්‍යගත් කතුවරු අපිට ලබා දීලා තියෙනවා. ඒවා දැන් අවාසනාවට අපේ කාලේ ඔය දැන් පුතාලගේ කාලේ ළමයි මේවා කියවන්න එච්චර කැමති නැහැ. විශේෂයෙන් පස්සේ අයින් කළා දානවා. නමුත් මේවයි තමයි ජීවිතෙත් තියෙන්නේ. ජීවිතෙත් මේවා ඇතුළේ ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. හරි. ඒකත් විශේෂයෙන් මතක තියාගන්න. ධර්ම යුද්ධයේ ওই විදිහට පරාද වුණා. පරාද වෙලා බෝධිසත්වයන් වහන්සේගේ අරමුණ ඉෂ්ට සිද්ධ වුණා කියන එක තමයි මේකේ තියෙන්නේ. ඉතින් අර නැගී සිටුව ආචාර්යනි නැගී සිටුව මම බාලයේ මිත්‍රපගේ මොනුබුරු තරමට ඇත්තෙවි මා නොවඳුව කියා මුකය හා සමග නලල පෙරලා කොරසැඩි බිම උලා රත්වද මලක්සේ එතනත් උපමාවක් රත්වද මලක්සේ ලේහා පස්වකා නුවණ නැත්තව තෝ මාතින් වැඳුම් ගන්ට සිතයිද මරු පුතේ ඒ දෙබස් නම් මරු මයික් එක ඕෆ් කරලා කියන්නේ නේද වඳින ගමන් බෙල්ල බිම අතුල්ලන ගමන් තෝ මාතින් වැඳුම් ගන්නට සිතයිද පුතේ ඔඩියන්ස් එකට ඇහෙන්නේ නැහැ ඒක හරි තෝ මාතින් වැඳුම් ගන්නට සිතයිද බොටු අල්ලාගෙන දමාලුසේක බෙල්ලෙන් අල්ලා හැමීට තල්ලු කරා නැගිට්ටවන විදිහට මේ තෙමේ ඉස්බක් පමණ තැන වැටි ගොසින් නැගී සිට වැලි පිස පිස පලා ගියේය පස්ස පිහිද පලා ගියා පුතේ මේ දර්ශන ගණ්ඩ මේ මිනිස්සයා ලියපු කතුවරයා මොන තරම් අපූර්වයිද මේ වැඩේ කියන්නේ ඒකයි ලස්සනට සිංහල ඉගෙන ගන්න සිංහල භාෂාව කියන්නේම අපිට පුදුම තරම් රස විඳින්න පුළුවන් අමාරු නැති එපා වෙන්නේ නැති රසය අඩු නැති හරි අපූර්ව එකක්